Sardana. Sardana. Jolly achieve. එයන් ආදරයෙන් ආදරයෙන් සහාදරයෙන් සනාදරයෙන් පිළිගන්න වද්දපබ්බේ තැනන් දෙක මටගත් නෑව නම බොහොම පටන් ගන්න බව අර එදා වගේ පටන් ගමනේ නෑ අඩු වෙයි ඒක හරියන්නේ නෑ බයි කියන මට සීරියස් වුණත් මගේ ඒත් නෑ සීරියස් නෑ අපි එන්න එහෙනම් පුතේ ආදරයෙන් සනාදරයෙන් ආදරයෙන් පිළිගන්නා මේ මොකද්ද මොදි සිනේ එක්ස්ප්‍රස් පොඩ්කාස්ට් සීරීස් එක අපි නෑ එක්ස්ප්ලෝරර්ස් නේ මම එක්ස්ප්ලෝරර්ස් සෝරි ඒ කියන්නේ බය ගනි නමාරක් දැන් ඉබගෙන විදිහට අඩෝයි නෑ ඒක අන්කට් බං කියන්නේ එහෙම පොඩ්කාස්ට් තමයි යෝනි ආතුල ඒක කියන්නේ මේක අතල ඇන්දේ ඔව් නේ කාන් නෑ ඔබ කන්ට්‍රෝල් කරපන් කපන්න ඕනේ නෑ ඒ මොනාගෙනද ඒක කියන්නේ මම ඉතින් හොයාගත්ත ටිකක් හද්ද පරන ස්ටෝරි එකක් ගැන ඔබ මොනවද කියන්නේ මෙහෙම ඒ කියන්නේ මම බං අර අපේ ඉස්සෙල්ලා try එකේ මම හිතාගත්තා ඇඩේ එපා වල ඇයි බං ඒ කියන්නේ නිකන් එදා try කරලා ඔඩියෝ පද්දක් ඒ මල බැලලා ඕන්නේ නෑ මුකුත් හිතන්නේ හිතට එන්නේ මොකද්ද මේ තියෙන ඇප් එකක් මේ ඩේව් බයිට්ස් කියලා ඔයගොල්ලෝ තමයි දාගෙන විශ්වාසය ඒක මේ අලුත් අප්ඩේට් එකම දෙනවා ඒක මට මොකද්ද පොප් අප් වෙන්නේ මම ඒක ගැන කතා කරනවා ඒක මම දන්නවා ඒක ගැන කතා කරනවා තානියන් අලුත්ම සිද්ධිය තමයි මේක ඇවිල්ලා නම් දැන් ටිකක් කල් 16 ඊයක SC සීරීස් එක මේ අර SC3 එකෙන් පස්සේ නෑනේ කියන්නේ SC එකේ පෝට් ජෙන් එක විදියට ආන 16 ඊය කියලා එක ඒ කියන්නේ මේ බේසිකලි උන් කියන්නේ බං SC කියලා අර එහෙම ගන්න නෑ දැන් තියෙන්නේ 16 ඊය කියන්නේ ඒකන් 16 එකේ අඩු කුලයක වුණ එක මිනි එක කියන්නේ මිනි සීරීස් එක 12 3 ඔව් ඒ කියන්නේ ඒර මේ ඉන්දි සීරීස් එකේදී සමහර අයගේ අදහසක් තියෙනවා මේ ඉන්දි සීරීස් එක මේ ඉස්සරහට කන්ටිනියු වුණේ නැත්නම් ඒකට නේම් එක හින්දා ඒ කියන්නේ 13 මිනිත් 12 මිනිත් කියන ඒ නම හින්දා තමයි ඒක විතර සේල්ස් ආවේ නැහැ කියලා ඒක කියන්නේ මොකක් කර නිකන් පොඩි සමහර අයගේ අදහසක් විතරයි ඒක එහෙම කියලා තියෙනවා ඒක තියෙන්නේ ඔය කියන්නේ 16 මේ කියන්නේ මේ බේසිකලි 14 එකේ chassis එක තියෙනවා. ඒ කියන්නේ ඒ size ම තමයි 14 එක වගේම size මේ 6.7 ඒකේ මම දැක්ක display size එච්චර ලොකු නෑ 6.7 6.7 නෑ බලන්න size අම්මා 6.7 නෑ 4.4 හරි නෑ 4. නෑ 5.4 මේ 5.4 හරි ඔඩිය මේ ඔව් GSM හරියි 6.7 වෙන්න ඕනේ බා මගේ 4.4 මේ 5.4 මගේ එක සයිස් එක 16 මේක 6.1 ඒ කියන්නේ මේ 6.7 කියන මට මතකයි 15 Pro Max එක ඒක මාරලුයි මේ ඒ කියන්නේ මේකේ මේ ආතල්ම සිද්ධිය කියන මම දන්නේ දැන් අප්ග්‍රේඩ් වෙලාද කියලා අප්ග්‍රේඩ් වෙලා මේකේ මේ ඉස්සෙල්ලා මෙන්න මෙතන බැටරි කැපැසිටි එක තිබුණ නෑ වගේ හරිද මේකේ ඉස්සෙල්ලා ලිතියම් අයන් කියලා විතරයි මේ පහල කරන්නේ කියනවා ඒක ප්‍රීමියම්ස් කියන හරිද ඒක දැන් ළඟදී මේ අදේවනේ අද ඊයේ පරණේවා ෆිල්ටර් කරන් දාපු දවස් වලට useless මේ කියන්නේ මේකෙම සිද්ධිය කියන්නේ මේ මුන් ඕක ඉස්සෙල්ලම කිව්වේ මේ 400 විතරනේ කිව්වේ උන් ඒක අන්තිමට ලොන්ච් කරද්දි මේකේ ප්‍රයිස් එක මම මතකයි විතර 600 කියන්නේ $600 ඔව් ඒ වගේ ගාණක් පැන්නා මේ ඒක ඒ කියන්නේ මිනි අර කියන්නේ C-phone එකක් ගන්නකොට ඔය ගණන් තමයි හිතන යන්නේ බා. එතකොට මේ අර ඊරටවල වල ඉතින් ඒක පට්ට වාසි. කියන්නේ ඔය ගානකට ඔයගේ ෆෝන් එකක් ගන්නවා කියන්නේ දැන් අපේ රට එහෙමනම් ලක්ෂ 2.34යි ගණන් ගියේ Apple Asia එකේ. එතකොට 16 එකක් දෙයියන්නේ ඒක නම් බා. 2.40ක් වගේ මම හිතන්නේ 16 එකක් යන්නේ. එතකොට එකම ගානනේ. 16 එක ඔව් 2.40ක් හරි එන්නේ ඔය මේ Apple Asia එකේ කියලා බලන්න. Apple Asia site එක ෆැන්චි එකේ
2.34 වගේ මාකට් කරලා තිබ්බේ 16 එක 2යි 2.39 මේක බේස්නේ Y12 ගියොත් යක් ලක්ෂ 4ක් විතර එක්සැක්ට්ලි වියත් නැහැ නේ ඒ කියන්නේ මැක්ස් 4.50 වොරන්ටි සිලෙක්ට් කරා වොරන්ටි දා ඔප්ෂන් එක Genex Apple කෑදා ආයතන 3.4 ඒ කියන්නේ Apple කෑයකටත් වැඩි Genex එක වැඩ Genex එක මාරදාල නෑ ඒ කියන්නේ ඔන්නේ මේ රීසලර්ස් ලයික් ආනේ ඒ කියන්නේ ලංකාවට ඔතනස් රීසලර්ස් නැහැ ඩීලර්ස් වයි ඒ කියන්නේ ලංකාවේ ඉතින් Apple Store එකක් දාන්න නැහැ 6.7 තමයි මේකනේ ප්ලස් එකනේ 6.7 ඔව් ඒ කියන්නේ ප්ලස් එක පටලුයි මේ අපේ කවුද මේ ලයිනස් කාව තියෙන මේකෙන් ඌ ඒකට දන බැනින්නවා මේ එහෙන බගී ලයිනස් ටෙක් ටිප්ස් ඒ කියන්නේ ඌ බං ඒක කම්පෙයාර් කරන්නේ නෝට් 9 ඒ කියන්නේ ගේ Samsung C Fold එකම C Fold 3 එකක් හරි පොවේ ඒක පූල් එකේ දාගෙන වට්ටගෙන ඒක මේ වෝට ඩැමේජ් කරගත්තා. එහෙනම් ගොනා ඒ කියන්නේ සාප්පිය තිබුණා. කියන්නේ මේ ඔව් මේ අනලේ දින ඒ කියන්නේ උගේ සාප්පිය තිබිලා ඌ පූල් එකට නිකන් මොකක් හරි ඒ කියන්නේ පූල් එකට වැටිච්ච ඌ අරගන්න යනවා. අරක ඉස්සම පූල් එකට එන්න. අඩු පූල් දෙකක් කියපන්කෝ. ඒ කියන්නේ ඔව් කිය sorry ඒ කියන්නේ අලුත් ඒ කියන්නේ මේ අලුත් නේ ඒකව ගන්න ඒ කියන්නේ අලුත් මේක මේ ඒ කියන්නේ ඌ අරගෙන ටික කාලේ එහෙම ගෝතයව ඊට පස්සේ ඌ ඊට ඉස්සෙල්ලා යූස් කරේ මොකද නෝට් 9 නේ ඌ ඒකයි පාවිච්චි කරන්න ගත්තා දැන් නෝට් 9 එකයි 16 ප්ලස් එකයි කම්පයර් කරනවා ඒ කියන්නේ ආව ෂෝට් සර්කිට් එකේ දුක වීඩියෝ එකක් දාලා Samsung S25 series එකෙන් ඒක කැමති නම් බලන්න ඒ කියන්නේ basically 21, 22, 23, 29, 21 ගන්නද 22, 23, 24, 25 කියන්නේ same chassis එකේ ඇතුලේ විතරක් වෙනස් කරලා කිසි වෙනසක් නැහැ. iPhone උත් එකම chassis එක ගන්න 16 එක විතරයි වෙනස් කරේ ඒක අර 12 series එක වගේ තිබ්බ 12 11 series එකේ තිබ්බ කැමරා ඩිසයින් එකේ අර එහා පැත්තේ box එක අයින් කරලා මේවා කරා. ඒකනේ උනේ. චොට්ටක් කැමරා දෙක ලොකු වුණා. ඒ කියන්නේ අරගේ කියන්නේ 13 එකේ ඉඳන් මේ ඩයගනල් විදිහට මේක අර කෙලින් 11 12 දෙකම මේමනේ කෙලින් ආවේ ලීනියර් කියන්නේ ඒක අනේ වන්ද බෑ කියන්නේ මේක මේ ඩිසයින් කරන වෙන පිස්සු කියන්නේ මේ iPhone වල නම් මචං ඒ කියන්නේ දැන් අර ඉස්ස පෙරදම් බලුවොත් මේ කැමරා බම්ප් එකේ එන්න සයිස් එක වැඩි වෙලා හරි තියෙනවා ඔව් මේක නෑනේ බා A-series වල බා එකම විදිය අල්ට්‍රා සීරීස් එක XD කිසියම්ස් අල්ට්‍රා ගන්න ප්ලස් තුලත් නෝමල් එකේ ඒ ගන්න මේ විදිය සියන් දැන් කොහෙන්ද මෙතෙන්ට 16 මිලියන් වේද any rumors on battery capacity කියලා කියන්නේ basically මේ මේක දාද්දි ඒක තිබ්බ නෑ කියන්නේ මම දාපු දවසම ඇවිල්ලා බැලුවා GSM එකේ කොහොමද අප්ඩේට් වෙන්නේ නැහැ බා ගොඩක් දවසක් දැන් මගේ ෆෝන් එකේ නෑ ඔව් නෑ ඒ කියන්නේ GSM අර මේ launch එක ඉස්සෙල්ලා මේ දැන් මේ කියන්නේ අර ඒ කියන්නේ launch වෙන වීඩියෝ පබ්ලිෂ් කරන ඉස්සෙල්ලා මුන් දාලා තියෙනවා මේ ඒ කියන්නේ සිද්ධිය කියන්නේ මේ අපේ ඒ කියන්නේ දැන් මුන් ගන්න එක සෝසස් වලින් ඒ සෝසස් එකකවත් බැටරි කැපැසිටි කියලා තිබ්බා ඒක ඒ කියන්නේ මේකේ මේ ස්පෙක්ස් අරින් ගත්තා මෙන්න ඒ කියන්නේ මේකේ මට හොඳම ප්ලස් පොයින්ට් එක මෙන්න මෙයාම ඒ 18 එකක් දාලා වෙනනේ ඒ 18 කියන මට මතක විදියට 15 එකේ හරි ඔව් 15 මේ චිප් එක 15 16 එකේ මේ චිප් එක ඔකම දෙන්නේ 16 එකේ චිප් එක ඒකම 16 එකේ 16 එකේ මේ චිප් එක 18 කියන්නේ ඒ 19 දැන් ඉන්න තියෙන්නේ අලුත් එක ඒ 18 Pro නේ 16 Pro Max වල දෙන්නේ මොකද 18 Pro කියන මොකක් හරි ගන්න දැන් මේ ඇයි මුන් අර ඉස්සෙල්ල කරේ අර A17 කියලා තිබුණ බේසික් ඒවට A18 දුන්න Pro වල ඊට පස්සේ A18 ගාව ඊළඟගේ බේස් එකට දුන්නේ එහෙම ඉස්සර කියලා දැන් තමයි ඔය Pro එකක් කියලා Pro එකට දැන් Pro කියලා චිප් එක ඉස්සර මුන් මා පාල ගන්න නේද Apple ගැන කොහොමද ඔව් මනි ceramic shield සෙරමික් ශීල්ඩ් වෙන බට්ටුවක්
දාමට පෙරේද වැටිච්ච ටිල්ලට මේ මට හිතන සෙරක්ම ශීල්ල හොඳයි තමයිග මොක්කකුල් ුඩයි වැටිච්ච ඉස්දාගට තට්ටනවා කියල දෙන්නවා ඉස්දාහට ගන්න බෑබල් උබේ ගිටුවෙල්ල මිනික ඔයන්ටත් නෑනවා කිය ලෙඩ්ඩ ගන්න දී ඉන් බම් මේ එස්සවන්න එක ඒසයක් වුණා නම් බම් ඒක කියත් අරතින 10500 පොල් හවසි රිප්ලේස්ම එකල 2008 1 ලක්ෂ බදයක් පෙන්වන්නේ අන තීනවන ඒ මිනිට හොයන්ට බෑවන්නේ නෑන මේකන මේ තියෙන LCD ඕල ඔලෙඩ් ඩිස්පලේ බේරගන්න මිනි 5 අම්මට සිර 30 ඒකත් LCD එක. LCD මේක 12යි මම හිතන්නේ ඉම්පෝට් කරනවත් එක්ක. ඔව් මේ දෙනේ OLED එක 63 කියන්නේ බේසිකලි කියන්න 63 කියන්නේ මොන්ද ඔය බලන්න UGC කියලා ගන්න නෑ ඒ කර දැන් ඒක තිබිලා ඒක තමයි 69 විසිදා දැන් මේක 20000 ලංකාව කියන්නේ බයිතු වගේ තිබුණා අනිකා ප්‍රයිසස් ගැන කතා නොකරින් දුකේ ඒක තමයි දැන් 16 i16 දීපලයන්ක ඒ කියන්නේ මේක බේසිකලි එහෙම ලොකු වැඩින් එහෙම සිද්ධියක් නෑ මට ඒ කියන්නේ මේක මේ ඒ කියන්නේ මගේ හිතට අල්ලපු සිද්ධිය තමයි වෙන්න මේ චිප් මොකද මට ඒ කියන්නේ ෆෝන් එකේ මට වැදගත්ම තියෙන්නේ ඒ කියන්නේ RAM එක නෙවෙයි chipset මට chipset එක තරම් chipset එක තරම් මට වටින දෙයක් නෑ ඒකයි මේ ඩිස්ප්ලේ එක මේක OLED එක කලර් සොම් සුපිරි මේ ඕකේ මේ මොකද්ද ඔය ඩිසයින් එක පට ලස්සනයි මම ඔය SC වල ඩිසයින් එක කැමරා එකේ ඩොට් එකක් තියෙනවා එන තඩි කැමරා බම් දෙන්නේ නැහැ එන සිම්පල් නෑ මේකේ මේ දෙන මයික් එකනේ වල මට කියලා ඔව් මයික් එක පිටිපස්සේ තියෙනවා මයික් එක පිටිපස්සේ කැමරා එකට මයික් එක කරනවා හැම එකෙම තියෙනවා පරණ ඔව් ඒක මේ හැම නෑ තියෙනවා මම 7 වලක් මම දැකලා තියෙනවා 7 පස්සේ සෙට් එකෙම තියෙනවා හැබැයි මේක මේ කියන්නේ සයිස් එක පට්ට බෑ කියන්නේ සයිස් එක ඉතින් අතට එන එක මම ආසයි ඒකට ඒක 12 මිනියක් යූස් හැබැයි පොඩ්ඩක් කම ඒක නෙමෙයි තාම කීපෑඩ් එක තමයි විසුරන SN පාවිච්චි කරන්නේ ෆෝන් එක පොඩි වෙන්න ඕනේ නැත්නම් තේරුම් අර මොකද 13 Pro 13 Pro Max එකක් කර යාළුවෙක්ගේ තියෙනවා පෙරේද මම අර ෆොටෝ එකක් දාලා තිබ්බේ මේ උඹර ජීම් එකේ කියලා දාපේක ඔව් ඒ ෆෝන් එක අතර ගන්නත් බෑ ඔක හින්දා තටි බැටුනේ බැටේ කියලා බය වෙලාවකදී අපිට එකෙක් ගාව තියෙන කවුද ගන්නේ අපේ තිනුනේ යන්නේ සවිය ගාව තියෙනවා ගාව තියෙන 15 Pro ඒ උගේ එක පාට්ටල විලා පාවිච්චි කරනවා ඌබන් අමු ගව හැරද තෝ ආනාන තෝ අමු ගව බල්ලොත් යකෝ අප්ඩේට් කරගනින් OS එක Apple intelligence එක මේ පාර අප්ඩේට් කරලා නෑ යකෝ මහා යරු ගණක නීතිය අහයි තායගේ ඉන්න අපි දෙන්නත් එක බෑ අලු අප්ඩේට් කරගන්න හරිනේ වැඩුම් එක දැන් පාල හරි එතනකින් ඒ කියන්නේ එතකින් මගේ මේකට තිබ්බේ කියන්නේ ඉන්ට්‍රස්ට් එක ඉස්තරම නෑ කියන්නේ නිකන් අප්ඩේට් එකක් දුන්නේ ආයිමත් මේකේ මේ කැමරා එකේ පොඩි සිද්ධියක් තියෙනවා මුන්දියා හෙන ගොඩක් එකට පැක් කරලා දුන්න ලේයර්ස් ගොඩක් කැම් එක කියන්නේ වයිඩ් එකයි නෝමල් එකයි මම දන්නේ කොහොමද ඒක කරේ කියලා මාරිදේ පැක් කරලා දෙන්න තියෙනවා මරුවා ඒ සීරීස් එක කොහොමද එමම SC සීරීස් එක කියන්නේ එක කැම් එකක් ඇතුළට ඔක්කොම උන් කොහොම හරි ඔබනවා එන ගේමක් දීලා ඔබලා දෙනවා පරණ SC3 එකක් පට්ටනේ කාමක් කැම් එක ඒ පට්ටමයි කැමරා ඒ වගේ අර ඒ ක්වොලිටි එක ගන්න බෑ අනිත්‍යවට බං ඒකයි තියෙන්නේ. ඒ කියන්නේ උන්ට අර පුළුවන් ඔක්කොටම ඔබන්න ඇස්සට. දැන් අර ගොල්ලොන්ට එහෙම බෑනේ. උන් කරන්නේ ආයෙ එකක් ඔබනවා තව කැමරා එකක් එහා පැත්තෙන් ගන්නවා පුළුවන්. අර Xiaomi බලපන්කෝ. කැමරා අනේ මේ කතා කරන්න එපා පුතේ. ෆෝන් එක ලොකුයි. අතුල ගන්න බෑ. නෑ ලංකාවේ ෆෝන් ගන්න උන්ට කොල්ලක් කරන් ගන්න. ඒ කියන්නේ Note series එක පාට මම MY වල ඒ කියන්නේ MY වල රෙකමන්ඩ් කරන එකම series එක Note එක. Note එක next.
ස්නැප්ඩ්‍රැගන් එන්නේ OLED ඩිස්ප්ලේ එන්නේ කැමරා එක නම් decent ගොඩක් නෑ ඔව්. පත් වැඩක් කරගන්න පත් ගන්නවා නම් අඩුවට MI තමයි ගන්න ඕනේ නෝට් සීරීස් ඒක තමයි අඩුවට නැත්නම් යූස් මොකක් හරි ගන්න මේ ෆ්ලැග්ෂිප් එක කරන්න ඔව්. බ්‍රෑන්ඩ් නිව් ගන්න වැඩිය මගේ ඇඩ්වයිස් එක නම් යූස් ෆ්ලැග්ෂිප් එකක් ගන්න එක හොඳයි මොකද මේ සල්ලි ටිකක් මේ ගේමක් ඒ කියන්නේ සල්ලි ටිකට ඒක පට්ට worth ඒ කියන්නේ පස්සේ ඕනනම් ඉතින් මේ බෑ ඒක රීප්ලේස් කරගන්න ඉච්චර වැඩි මීටින් එක එන්නේ ඉවන් 10 මට වෙන්නනවා. බලපෙන් හරි දෙන්න කියපන් ආයි ගන්න අය කියන්නේ මේක ඩිස්කෝඩ් එක මේ මගේ කැම්පේට තියලා කෙලිනානේ ඈ එකතු මේක මේ link අලු කුමාරයාගේ අඩෝ බලපන් මේකේ ඔබ මට ඇඩිය සුදුයි ඔබ මට ඇඩිය කළුයි නග අත්තබල වේල්ද දැන් වැරදුනාද අදෝ වේල්ද අද නෑ නෑ hands up හෝල්ඩ් hold on wait a minute දෙන්නේ අනේ කර මේක මේ NVMe එකක් කියමුද කියන්නේ මේ ස්ටෝරේජ් එක සාමාන්‍යයෙන් තියෙන්නේ මොකද්ද මට ඒක මතක හිටින්නේව නෑ මොකද්ද ඒක අපි කම්පයර් කරලා ඒක 24 මත අතරම මේ ආපු ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් මේ තියෙන මේ UFS ඔව්. ඒකද මට නම් මේ සැරේ ආපු ෆ්ලැග්ෂිප් ෆෝන් එකක්වත් ඇල්ලුවේ නෑ S2 Samsung එක ඇල්ලුවෙත් නෑ මේක ඇල්ලුවෙත් නෑ දෙකම එක වගේ මට මේ අවුරුදු ගානකින් නම් ෆ්ලැග්ෂිප් එක කියන්නේ මම ඒ කියන්නේ ෆ්ලැග්ෂිප් සීරීස් එක ආවම නිකන් වාව් වෙනවා මට වාව් වෙලා ටික දවසකින් විතර නෑ ඉතින් කලින් ටිප් එකම මේ අන්න තියෙන්නේ කියලා මොනත් ඒ වගේ නේ Samsung වලත් කරේ උන්ගේ ඉන්ට්‍රෝ අර දැක්කනේ මේ ට්‍රේලර් එකේ තිබ්බ සම්පූර්ණ Galaxy මේ මොකද මේ Google එක උන් හදලා වගේ උන් පෙන්නනවා ඒක හැබැයි AI එක පට්ට බං ඒ කියන්නේ මේ AI එක නෙක්ස්ට් අර අර වීඩියෝ එක දැක්කද මේ අර Apple Intelligent එකේ image removal එක Samsung වල Galaxy වල ඔව් අර Apple වල කනවනේ ඒක Apple එක හැන්නම ගියේ yes ඒ කියන්නේ එහෙනම charter වෙනවා ඒක අරකේ මේ ඒ කියන්නේ මම හිතන්නේ මේ Galaxy එක කියන්නේ අර Google එකේම උස්සනවා බං එහෙම හදන්නේ මම හිතන්නේ Google එකේ මේ නෑ මම ඒක ගැන අත්‍තරම කියන්න මම data දන්නේ නෑ හැබැයි කියන්නේ මම 24 Ultra එකක් අර ඒක එක්ක සෙට් වෙලා ටික වෙලාවකට පාවිච්චි කරා. ඔව්. ඒකේ මේ ඒකෙන් මම පොඩ්ඩක් බලලා ඒකෙන් ඉතින් මට මොකක්ද කියන්න බෑ. ඔව්. හැබැයි කාතල් එක කියන්නේ Google ෆොටෝ එක බලපන් යූස් කරලා මේ Google ෆොටෝ එකේ තියෙනවා මේක. මේ මොකද්ද? දැන් ඔයගොල්ලන්ට හැමෝටම යූස් කරන්න පුළුවන් කියන ඉමේජ් එක මොනවා රිමූව් කරන්න ඕන නම් Google ෆොටෝ එකට ගිහිල්ලා Google ෆොටෝ එකේ එඩිට් එකට ගියාම තියෙනවා. Google check කරන්න දැම්ම මම කියනකොට මම යූස් කරා. මම ළඟදිත් යූස් කරා. මේ Google ෆොටෝ එකට ගිහලා එඩිට් එකට ගියාම ඔයගොල්ලන්ට පැත්තෙන් පෙන්වනවා නිකන් අර ඉමේජ් එක මේ කියන්නේ ඉමේජ් එකට පින්සලක් පෑනක් වගේ තියලා පොඩි අයිකන් එකක් පෙන්වනවා දම් පාට මේ ෆ්ලිකර් වෙවි තියෙනවා. ඒ ගොඩක් ඒවට තියෙනවා. මේ ඊට පස්සේ ඒක ක්ලික් කරාම ඉමේජ් රිමූව් කරන්න පුළුවන්. දැන් මෙහෙම රිමූව් කරන්න ඉමේජ් එකක් වාගෙන ඒක ප්‍රශ්න. මොකක් කරේ ගන්නේ එහෙම වුණ නැහැ. ඒක මුලින්ම අර වන් කියන්නේ Google Drive එකට අප්ලෝඩ් වෙනවා ඊට පස්සේ එඩිට් කරන්න පුළුවන්. ඒක මේ හැමෝටම ෆ්‍රී කරලා තියෙන. ඒ කියන්නේ ඔක මම මේකේ බැලුවා මේ කියන්නේ TikTok එකේ මම දැක්කා ඒකේ කියන්නේ සුන්දර පිචයි කොහොමත් මේ Google එක ඉන්ටිග්‍රේට් කරලා තියෙන කියන්නේ Android phone වලට Apple වලට කොහොමත් දෙකටම දෙනවලු support එක. ඒකයි අර edit tool එක ඔක්කොම use කරන්න පුළුවන් වෙන්න දෙන්නේ. Apple වලට අතර කරන්නේ ඒකයි ඒක. Google photo දාන්න පුළුවන්. ඒක මේක මොකක්ද දාන්නේ මේ enhance මොකක්ද? ඕකේ ඇති මේ පැත්තෙන් දම් පාට විතර පෙන්නනවා මොකක් හරි. ඕනික image මොකක්ද ඉන්ස්ටෝල් කරන්න කියනවා මැජික් ඉරේසර් කියලා ඒක ඉන්ස්ටෝල් වෙනවා මුඩි වෙබ් එකක ඉන්ස්ටෝල් වෙනවා ඒ වෙලාවේ ඇඩ් එකක් වගේ නිකන් ඇඩ් වෙනවා ඊට පස්සේ මේ එකකින් එඩිට් කරන්න පුළුවන් ඔය කියන්නේ මොනවා හරි දැන් ඔබ පැන්සලෙන් මැකුවොත් මේක අයින් කරලා යනවා සම්පූර්ණ බැලන් zoom මේ වෙනවා දැන් ඉඳන් සෝයිපන් කොහෙද නේ දැනේ කරන්න මේ zoom එකේ මේ වීඩියෝ සෙටින්ග්ස් වීඩියෝ තියෙන තැනින් අයින් කරලා ගන්නවා නෑ මම මෙතන මේ තියෙන්නේ මේ වීඩියෝ කියන තැනින් උඩ තියෙන බ්ලර් එක අයින් කරන්න අයෝගත්
මේක තමයි දැන් තියෙන ඉමේජ් එක හරිද මේක ඉරේස් කරනවා මම මෙන්න මේ ෆ්ලවර් එක මොකක් කරන්න මොකක් කියලා මම ඉරේස් කරනවා හරි ෂේප් එක හදලා ෂේප් එක න ඒ ෂේප් ෂේප් එක පොඩ්ඩක් හිටා මේකට මිනිස්සෙක් ගියක්ද මිනිස්සෙක් ගිහිම ගන්න බෑනේ ඒකනේ වෙද්දි මගේ එකක් ගන්න මගේ ෆොටෝස් නේ නිත්‍යුන්ගේව ගන්න සදාචාරාත්මක නැහැ ඒක අන්න Google එකෙන් අරගෙන අපිට නේද අර හැමෝටම ටිකක් ටිප් එකක් වගේ නේ ගොඩක් අය දන්නේ මම මේ ළඟදී හොයාගත්තා ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ Windows වලත් තියෙනවා ඒකද Windows වලත් මේ Google Photo මේ Google Photo Windows වල තියෙන Microsoft Photos එක ඒකේ මොකක් හරි ෆොටෝ එකක් ඕපන් කරාම මේ ඒකේ මේ ලින්ක් තියෙනවා මේ edit කරන්න පුළුවන් background එක remove කරන්න පුළුවන් erase කරන්න පුළුවන් background ඒ ඔක්කොම integrate වෙලා තියෙන දෙකේ Windows 11 use කරනවා Windows 11 use කරනවා නම් ඒක තියෙනවා දැන් මාත් මේක මෙච්චර කල් දාන්න හිටියා ඒ කියන්නේ අද තමයි මේක try කරේ මමත් ළඟදී දැක්කේ මම නිකන් try කරා මේ හොඳයි හැබැයි quality එක හොඳයි චුට්ටක් ඉතින් පොඩි මේ වෙනවා issue පොඩි ඒවා තියෙනවා ඉතින් අර ඒගොල්ලෝ කරන්නේ බං අර අනේ එක තැනක තියෙන එක අරගෙන අනිත් තැනට දෙන එකනේ කියන්නේ ඒකට මවන්න බෑනේ ඉතින් මේ උඹ ෆෝන් එක අරන් ගාව ෆොටෝ එක ගන්න ඔව් මගේ අත අයින් කරපන්කෝ අතෙන් ගන්න පුළුවන් ඔව් අත සිලෙක්ට් කළා මකන් පෑනක් වගේ පෙන්නන්න එකෙන් මකන්න පුළුවන් සම්පූර්ණ මැක්කුවාම මේ ටිකලා ලෝඩ් දෙන ඊට පස්සේ අයින් වෙලා යනවා මම හිතන්නේ පුළුවන් එන්න ඕන චරපර වෙලා ඉද්දන්න ඉක්කෙඩිට Magic is the cardinal parts of each by selecting something. මේක මොකද නැති මේ මැජික් එකේ ගන්න part of the p select something else ඒ මොකද ඒ කියන්නේ මේ අර ethics පැත්තට යනවා. එහෙම නැති හරි ෆෝන් එක රේස් කරමු. ඔව් ෆෝන් එක හරි මකම් ඔව් වටේ ඉන්න එන ෆෝන් නැද්ද? වටේ එක කරේ බෑග්ග්‍රවුන්ඩ් එක මොනවාද තියෙන එකක් කරේ අයින් කර. හොඳට වැඩ කරනවා සාම. ඔක මම දැන් ඉමේජ් සැම්පල් දෙක තුනක් දෙනවා නේද? ඉමේජ් සැම්පල් ලව තියෙනවා. අර අත ෆෝන් එක නෑ. අත විතරයි. ගහන්න එනවා ඒක බලන්න. අත විතරයි එන්නේ. ගොඩක් කර ඒ පද ෂේප් ලොකෝ නේද? ඒක තමයි කියන්නේ Galaxy එකයි පොඩි මේකක් තියෙනවා හිතක දෙන්න අතර. මොකද ඔච්චර quality එකට දෙනවා කියන්නේ ඒකනේ. අර ඉමේජ් සැම්පල් ගොඩක් දෙනවා. ඒක. අර ඒකයි මේ ඕකේ මේ Apple වල එහෙම එකක් charter. උන්ගේ නිකන් මේක හොඳයි නම් ටෙක්ස්ට් එකේ ලොකෝ නෑ. ඒක තමයි. එහෙම ගන්න. මම හිතුවා කිව්වට. අර පොඩ්ඩක් අර පොඩි අවුල් එනවා ඉතින්. ඒක හරි. 100% accurate වෙන්නේ නැහැ. try කරලා බලපන් මේ සුපිරි එක වන්දකේ. මතක් දැනගන්න. thank you. ටිප් එකක්. ඉප්පයක් බෝනස් ටිප් එක. එඩිට් එකේ දාපන් මෙතන චාරු ස්ටිප් කියලා එහෙම උඩින් එන්න දාපන්. ඔයාලට මේ ඕකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න මම දන්නේ නැහැ දැන් තියෙනවා කියලා මම සයන කටේට කියන Adobe Firefly කියලා තියෙනවා පැත්තේ කියන්නේ Adobe Photoshop වල අර තියෙනනේ ජෙනරේටිව් ෆිල් මේ තියෙනනේ ඒ කියන්නේ ඒකට තව AI ඇඩ්ඩලා තියෙනවා ඔරිජිනල් ඒ කියන්නේ Photoshop වල ක්‍රැක් කරලා නැහැ ඔව් ක්‍රැක් කරලා දෙන්නේ දැන් නැහැ ඉතින් ඒකේ මට බ්ලොක් කරලා තියෙන්නේ අරකද මේ ඒකේ තියෙන Adobe Firefly වල ඔය සෙට් එක තියෙනවා මම යූස් කරලා තියෙනවා ඒ කාලේ නයි ඉතින් කියන්නේ පුදුම කට්ටක් යා ඉතින් හදාගන්න ආත්ම කාලේ දැන් තියෙනවා දැන් කොහොමද හොඳට ඇති සාමාන්‍ය නෑ ඒ කියන්නේ මේ Adobe Firefly එකේ කියන්නේ නිකන් චූරිනිය ට්‍රයිල් ඒ කියන්නේ Adobe ල කරන්නේ නිකන් අර මේ ලංකාවට නිකන් අර මේ අරක්කු හුරු කරේ බං ඒ වේ වගේ වැඩ ඒ කියන්නේ ඉස්සෙල්ලට ගියේ ෆ්‍රී දෙනවා පස්සේ සල්ලි ගන්න නිකන් බේසිකලි තාමත් දැන් කුඩු ගන්නට කුඩු දෙනවා ඉස්සෙල්ලා නිකන් දෙනවා ඒකයි සල්ලි
හොඳ බිස්නස් මොඩල් එකක් කරනවා නම් මේ I mean කුඩු බිස්නස් නෑ මෙහෙම කියන්නේ අපි ඩ්‍රග් කාටල් එකක් එක සෙට් වුණොත් එහෙම නෑ මෙයා මේ ඩ්‍රග් මේවා පුරුදු කරනවා මිනිස්සුන්ට කියන්න ඔන්න කෝල් කරන්න මං මේ ළඟදී බලන වීඩියෝ එකක් නාකෝ සබ් මැරින් ඒ කියන්නේ නාකෝස්ලගේ උන්ගේ සබ් ගිග්ගන වීඩියෝ එකක් ඒක මට මතක නැහැ ඒක ෆෝන් එකේ මුකේ තිබුණේ කියලා මට මතක නැහැ කියන්නේ ෆෝන් එකේ වෙන්න තියෙන YouTube එකේ ෆෝන් කියලා තියෙනවා කියන්නේ එන්න ඒක ඇනිමේටඩ් වගේ එහෙම වීඩියෝස් හදන්නේ ෆුල් නේම ඒ කියන්නේ ඩොකියුමෙන්ටරිස් වගේ ඩොකියුමෙන්ටරිස් වගේ නේද තමයි ආතලේ නෙක්ස්ට් ලෙවල් එක පට්ට විදියට යූස් කරනවා ඇඩින් ආය බලලා තියෙනවා ෆෝන් එකේ නෑ බලපන් සුපිරි ඉලකිරි හරි මොකක්ද දැන් ඊළඟට දැන් එහෙනම් කාල වේලාව හරි ඔබගේ ලොකුමාත් ලොකුයි ලොකුයි කියන්නේ එකකින් ඉන්ටරස්ටින්ද දන්නේ මට ඉන්ටරස්ටින් කතා කියන හොයන්න ගත්තාම ඒ කියන්නේ ඇත්තටම මේක ගැන එච්චර ඩීටේල්ස් නෑ කියන්නේ අර මේක ඇත්තටම කිව්වොත් CIA එකේ ප්‍රොජෙක්ට් එකක් ඒ දවස්වල කරපු කියන පරණ අවුරුදු වල කරපු කියන්නේ මේක ඩියුරින් කෝල්ඩ් වෝර් වල තමයි කරලා තියෙන්නේ සීතල යුද්ධේ ඕල්ඩෝ එක තාම ඉවර නෑනේ තාමත් මම දැන් තියෙනවා ඒක එහෙම ලොකුවට නෑ ඒ කියන්නේ කෝල්ඩ් පුඩ්ඩක ඒ කියන්නේ කෝල්ඩ් වෝර් කියන්නේ වර්ල්ඩ් වෝර් 2 එකට පස්සේ පටන් ගත්ත එකනේ ඒ කියන්නේ සීතල යුද්ධය කියලා කියන්නේ ඒකට මිනි මරා ගන්න නෑනේ අනේ ඒක ඉවරයි නේද ඒක 1991 වලින් ඉවරයි මිනි මරා ගන්න මේක වෙන්නේ මේ අර නිකන් මේගොල්ලෝ නෂ්ටි කරි හදාගෙන නිකන් මේව කරගන්නවා අර ගොල්ලෝ ටිකක් බලවත් වෙනවා අන්න ඒ වගේ අර පොඩි කිම් ජොන් උන් පිස්ස ඔව් ඒකට මේක ඇත්තටම මේ කියන්නේ CIA එකේ MKR කියලා ප්‍රොජෙක්ට් එකක් තියලා තියෙනවා ඒ දවස්වල. ඒ කියන්නේ මේක පටන් ගන්න තියෙන්නේ 1950. ඒතර මේක එන්ඩලා තියෙන්නේ 1973. ඒතර මේක ඇත්තටම කරලා තියෙන්නේ කැනඩා කියන එක. කියන්නේ ඇමරිකාවේ කැනඩාව වල තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් ඇත්තටම ඔතන MKR කියලා කියන්නේ ඒ දෙක රටවල් දෙකක් නේ. ඇමරිකාව වල නේද කැනඩා තියෙන්නේ. රටවල් දෙකක් වගේ ඇමරිකාවේ ට්‍රම්ප් නිකන් ඒක සමන්ගරට ගන්න චයිගත් තියලා කැනඩා ඒගත්නේ කැඩ්ඩවටක් රීෆියස් කන ඉගෙන මතවිතර ඕ ඒගෙන නැත්ත කියලොත් නෝත් ඇමරිකා පැත්තරේ මේක නෝත් ඇමරිකාවලන කැනඩ ඒගෙන ඒරාන වේනගෙන කත්ත කියන්න පන්නේකට සැටිමෙන්ස ස්ටේස් නේ නෑගෙන ඒ ස්ටේට්ස් තියෙන රට ඇතුළ ඒක මේ කියන්නේ රට ඇතුළ ස්ටේට් එක නෙවෙයි කැනඩා කියන්නේ කැනඩා ස්ටේට් US USA ඔව් ඒ කියන්නේ මේ Canada is a country in North America එහෙම නැතුව මේ ඒක ඇතුලේ ස්ටේට් ආයිති නෑ මොකද මේ ඒ උන්ට ඇඳිලා නෑ කියන්නේ උන්ගේ බයලෝ එකත් මේ මේවා වරදින්න පුළුවන් හොඳේ මොකද මම ජියෝග්‍රැෆි ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ මම පොලිටික්ස් ගැන එච්චර සිද්ධියක් නෑ මම දන්නේ නැහැ වරදින්න පුළුවන් මම ඒ කියන්නේ කැනඩා ඇමරිකාව කියලා කිව්වේ ඔව් ඒ කියන්නේ දීවැරදි කිරීම වලට යටත් හරිද ඇත්තම් මෙතන එන්න එපා මේ 100ට වස්ත්‍ර ආගෙදර බෝල් වෙන්න පුළුවන් නේ වස්ත්‍ර උස්සාගෙන එන්න එපා අපි දන්නේ නැහැ හරිද එතකොට ඇත්තටම මේ කතා කරලා MKR කියන්නේ ඇත්තටම මයින්ඩ් කන්ට්‍රෝල් කරන එක. මේගොල්ලන්ගේ මේන් ඔබ්ජෙක්ටිව් එක තියෙන්නේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන එක තමයි. මයින්ඩ් කන්ට්‍රෝල් බ්‍රේන් වොෂින් කියන්නේ. අර CIA මොකද මේ CIA එකේ මොන ඒ කියන්නේ ප්‍රධාන අරමුණ දෙලා තියෙන්නේ බ්‍රේන් වොෂ් කරන එක කට්ටිය. එතකොට දැන් මේගොල්ලෝ ඒකට යූස් කරලා තිනවා. ඔයගොල්ලෝ ට්‍රූත් සීරම් දන්නවනේ දැන් ෆිල්ම්ස් වල එහෙම තියෙනවා මේ බෙන් ඉන් බ්ලැක් එකේ එහෙම අර ට්‍රූත් සීරම් කියලා තියෙනවනේ. අන්න ඒක.
සෙන්සර් ඩිප්‍රවේෂන් කියලා තියෙනවා ඩෙප්‍රිවේෂන් කියලා කියන්නේ සෙන්සර් ඩෙප්‍රිවේෂන් ඒ කියන්නේ මේ මෙතඩ් එක කියන්නේ සෙන්සරි ඩෙප්‍රිවේෂන් කියන්නේ බං දැන් අපිට තියෙන පංචේන්ද්‍රියන් වලින් ලැබෙනවනේ අර එක එක දැන් අපිට ඇස් වලට අර පෙනීම අර නාසයට හුලා අර ඒ වගේ මොකක් 100% accurate දන්නේ නාසයට ගඳ සුවඳ බං හොල්ලන්න අන්න ඒ වගේ මේ අර එකට මොකද සමට ස්පර්ශය අන්න ඒ වගේ දැන් දේවල් තියෙන්නේ මේගොල්ලෝ කරන්නේ ඒක ලිමිට් කරනවා පුළුවන් තරම් දැන් හුස්ම ලිමිට් කරනවා පුළුවන් තරම් මේ මිනිස්සුන්ට අර සෙන්සර් ඩිප්‍රවේෂන් කියන්නේ ඒකයි අර පුළුවන් තරම් මේ දැන් මොකක් හරි ගඳ සුවඳ නම් පුළුවන් තරම් ලිමිට් කරන හුස්ම ගොඩ කරලා ඔක්සිජන් ලෙවල් එක තමයි ලිමිට් කරන්නේ ඒගොල්ලෝ මර කියන්නේ ටෝචර් කරන්නේ පේෂන්ට් පුළුවන් තරම් ටෝචර් කරන්න ඩෙඩ් පූල් එකේ තියෙන්නේ ඩෙඩ් පූල් එකේ තර තේරුන්නේ ඒ කියන්නේ සෙම් ඒ කියන්නේ අර සහි කියන්නේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන් නේ මොනවාද දැන් ඊළඟට හුස්ම ඉරෙන්න යනවා කියලා ඒලට මොළේ ගොඩාක් වැඩ කරනවානේ අන්න ඒ වගේ අර මොකක් හරි අර මොකද පෙනීම අර ඒ වගේ මොනවා හරි පංචේන්ද්‍රයන්ගෙන් ඒ වගේ තියෙන අර ඒ කියන්නේ ඒකෙන් එන සෙන්ස් එක සම්පූර්ණයෙන් අඩු කරනවා. එතකොට අර මොළේ ඇක්ටිව් වෙලා නිකන් අර සයිකොලොජිකල් නිකන් අර ඒගොල්ලන්ට අර නිකන් අර හිතන්නේ අර බදර් තියෙන අර දැන් ඔයගොල්ලෝ ස්ට්‍රේන්ජර් තින් සීරීස් එක බලලා තියෙනවනේ ඒගොල්ලන්ට අර පුළුවන් අර අත හෙල්මයිට් කරනකොට අර එක දේවල් කරන්න පුළුවන්. ඒක සෙන්සරි ඩිප්‍රිවේෂන් කියන මෙතඩ් එක යූස් කරන ගොඩක් වෙලාවට. ඒක තියෙනවා මේ ලුණු වතුර වල බහැලා ඒ කියන්නේ ලුණු වතුරක බහිනවා. බහැලා තමයි යාගේ අර සයිකියාට්‍රික් අර ඒ කියන්නේ අර ඒ කියන්නේ මයින්ඩ් කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. අර ඔලු පාලනය කරන හැකියාව වැඩි කරනවා. අර ඒ වගේ සෙන්සරි ඩිප්‍රිවේෂන් කියලා සර්ච් කරලා බලන්න පුළුවන් ඒක. ඒ ඉන් ඩීටේල් එතකොට හම්බෙන්න පුළුවන් ඒක මොකක්ද කියලා. ඒක තමයි බලපොඩි. ඒ අර ඒ වගේ මෙතඩ් තියෙනවා. එතකොට ඒ ට්‍රූත් සීරම් එකයි හිප්නෝසිස් කියලා එකකුත් තියෙනවා. හිප්නෝසිස් කියන්නේ මම හිතන්නේ අර මොහොනේ කරනවා කියන එක නේ හිප්නෝසිස් කියන්නේ. අර මං වල්ලූරෙක් කියලා මොහොනේ කරන සූරප්ප එකේ. ඕවා වල්ලූරේ. මං වල්ලූරේ. අන්න ඒ වගේ කියන්න මං වල්ලූරේ. ඔයා වල්ලූරේ. ඔයා වල්ලූරේ. එතකොට ඒකයි එතකොට ඉලෙක්ට්‍රික් ෂොක් ඒක තමයි නේ. හරි. එතකොට තව ඉතින් ඉලෙක්ට්‍රික් ෂොක් එක. ඉලෙක්ට්‍රික් ෂොක් එකත් යූස් කරලා දිනවා ඒගොල්ලෝ. එතකොට ඒ මෙතඩ් වලින් තමයි ඒගොල්ලෝ ඒක අර CAMK අල්ට්‍රා ප්‍රොජෙක්ට් එක ගෙනියලා තියෙන්නේ. එතකොට ඕකේ හැතරම් වික්ටිම්ස් ලට ගත්තොත් ඒ කියන්නේ ඔකට භාජනය වෙච්ච මිනිස්සු ඉන්නවනේ ඔය පරීක්ෂණ වලට. ඒකට ඒගොල්ලෝ ගොඩක් යූස් කරලා තියෙන්නේ C අර වෝ එකේ හිටිය ප්‍රිසනර්ස්ලා ඉන්නේ. ඇමරිකාව පැත්තේ ප්‍රිසනර්ස්ලා. අර එන්නේ ඒ කට්ටිය මේ තමයි යූස් කරලා තියෙන්නේ. එතකොට ඒකට සාමාන්‍ය ජනතාව ඒක දැන් ඇමරිකාවේ ප්‍රිසනර්ස්ලා යූස් කරන්න බෑනේ උන්ගේ. ඇමරිකාව හිටපු අය කියන්නේ මොනවා හරි ප්‍රිසනර්ස් දැන් පිටරටින් ඔය මොකක් හරි ඔය රෂියාවලනේ ඔක දෙගොල්ලෝ වලි ඕකනේ කොහම අර එහෙම ආ ඒ කියන්නේ උන්ගේ සිටිසන්ස්ලා නැතුව ඇමරිකන් සිටිසන්ස්ලා නෙවෙයි දෙගොල්ලොම යූස් කරනවා උන්ගේ සිටිසන්ස්ලා යූස් කරනවා ඔව් ඒක තියෙනවා කෙලින්ම ඕඩිනරි පර්සන්ස්ලා ඒ කියන්නේ පේෂන්ස්ලා කියන මොකක් හරි සයිකියාට්‍රි මේගොල්ලෝ ගොඩම ටාගට් කරලා තියෙන්නේ සයිකියාට්‍රික් හොස්පිටල් තියෙන්නේ ඒව තමයි ටාගට් කරලා තියෙන්නේ ඒවයි සාමාන්‍ය ජනතාවත් යූස් කරලා තියෙනවා එතකොට මේ ඕකේ මොකද්ද මේක තියෙනවා මේ මිෂන් එකක් ඒගොල්ලන්ගේ MK අල්ට්‍රා ප්‍රොජෙක්ට් එකට සාමාන්‍ය මිනිස්සු යොදාගත්ත ක්‍රමයක් තියෙනවා. ඒකට යූස් කරලා තියෙන මිෂන් එකේ නම තමයි ඔපරේෂන් මිඩ්නයිට් ක්ලයිමැක්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඕක ඇත්තටම වෙන්නේ සේෆ් හවුස් හදනවා ගොඩක්. රට පුරාම සේෆ් හවුස් හදලා ප්‍රොස්ටිටියුට්ලා ඉන්නේ. ප්‍රොස්ටිටියුට්ලා මිනිස්සු ගෙන්නනවා එතෙන්ට. ඒ කියන්නේ ප්‍රොස්ටිටියුට්ලා ගෙන දෙන්න තුන් දෙනෙක් දාලා ගෙන්නනවා. ගෙන්නලා ඒක කරගම් බඩු එතකොට මේ ඊට පස්සේ රූම් එකට ගෙනිච්චාම ඒ වෙලාවේ මේ ඇල්කොහොල් දෙනවා. ඒ ඇල්කොහොල් එකට LSD කියන මේ ඔය LSD කියන්නේ MK අල්ට්‍රා ප්‍රොජෙක්ට් එකේ කෙමිකල් එක යූස් කරන. කියන්නේ LSD එක යූස් කරන එක ඇත්තටම මේ ඉෆෙක්ට් එක තමයි ඒකේ වැඩි කරනවා බ්‍රේන් එකේ ඇක්ටිවිටි වැඩි කරනවා. ඒකෙන් වැඩි වෙන්නේ හැලුසිනේෂන් කියලා කියන්නේ. අර එක එක ඒවා පේන්න ගන්න. අර දෙයක් වෙන්නේ අර ඔළුවෙන්ම මවා ගන්න දේවල් හැලුසිනේෂන්ස් කියලා කියන්නේ ඒකට. හැලුසිනේෂන් එකයි අර සෙන්ස දැන් අපේ අර පංකියෝ පංචේන්ද්‍රයන් කියලා අන්නේ සෙට් එකෙන් මේ වෙන ඒවා කියන්නේ එන අර දැනෙන හැ ෆීලිංස් එම ඔක්කොම ඕල්ට වෙනවා LSD වලින්. ඒකට තමයි කෙමිකල් එක යූස් කරන්නේ. ඒතොර ඒක කියන්නේ බේසිකලි ඒක ඩ්‍රග් එකක් කියලා මේක ඩ්‍රග් එකක් තමයි ඉන්නේ. ඒකේ ඇත්තනම තමයි ලෙසර්ජික් ඇසිඩ් දයිසොලමයිඩ් කිව ගන්න පිස්සු වෙදෙනවා. ඒක මේ අතරම හොයාගෙන තියෙන ස්විට්සර්ලන්ඩ් වල 1938 ගෙන අවුරුද්ද තමයි හොයාගෙන තියෙන ස්විට්සර්ලන්ඩ් වල. එතකොට මේක මේ ඒ කියන්නේ
මේක ඒක මේක ඉෆෙක්ට් එක පටන් ගන්න පැය භාගයක් පැයත් අතරලු. ඊට පස්සේ මේක ඉෆෙක්ට් එක තියෙනවලු ලාස්ට් වෙනවලු පැය 12ක් ඊට වඩා වැඩි කාලයක්. කියන්නේ ඒ ඩ්‍රග් එක යූස් කරාම. එතකොට මේ මේකින් මේ LSD එක යූස් කරලා තියෙන අතර ඔව්. ඒතකොට LSD එක ඇත්තටම යූස් කරලා තියෙන්නේ ඇන්සයිටි ડિප්‍රෙෂන් කියන ලෙඩ වලට තමයි යූස් කරන්නේ ඔක. එතකොට මේගොල්ලෝ ඒක අරගෙන අර නිකන් ඕල්ටර් කරලා අර මයින්ඩ් කන්ට්‍රෝලින් වැඩේට අන්න එකට තමයි යූස් කරන්නේ. දැන් අර ඒ ඔපරේෂන් කියන්නේ මුන් එකේ ඩෝසේජ් එක වැඩි කරනවා. ඩෝසේජ් එක වැඩි කරනවා. එහෙම තමයි යූස් කරන්නේ ඒගොල්ලෝ. එතකොට දැන් ඔය ඔපරේෂන් මිඩ්නයිට් ක්ලයිමැක්ස් එකේ මං කී හිටි. එතකොට දැන් මේක ඇත්තටම කරන්නේ ජෝර්ජ් වයිට් කියලා ඩයල්ලා. මම හිතන්නේ හිස්ටරි වලට එහෙම කියනවනේ ජෝර්ජ් වයිට් කියන. මම දන්නේ නැහැ ඒක නේද. ජෝර්ජ් වයිට්. ඔව්. ජෝර්ජ් වයිට් කියලා කෙනෙක් තමයි ඔක කරන්නේ. එයා කරන්නේ අර මං කියව ප්‍රොස්ටිටියුට්ලා කියලා. ප්‍රොස්ටිටියුට්ලා අර ඩ්‍රග් වලට ගෙනාවම ඒ අර දැන් ඇල්කොහොල් දෙනවා. ඒ ඇල්කොහොල් වලට ඩෝප් කරනවා LSD එක. එතකොට අර බොන එක්කනාගේ ඇඟට යනවනේ සම්පූර්ණ LSD. ඊට පස්සේ මේ මිනිස්සුන්ට මම හිතන්නේ සිහි නැති කරලා හරි මේ ප්‍රයිවට් චේම්බර්ස් දානවා. ප්‍රයිවට් චේම්බර්ස් දාලා ඒ වගේ මේගොල්ලෝව දාලා නිකන් ඔබ්සර්වේෂන් අර 2way mirrors තියෙන්නේ. 2way mirrors එකෙන් බලන ඉන්න ඔය ජෝර්ජ් වයිට් කියන එක නා ඒක කියනවා අර එයා වයි මොකද විස්කි ගලා වද මාටිනි කියලා කියන්නේ විස්කි ජා මොකක් කරේ මේ අර මාටිනි කියන්නේ විස්කි ජාතිය යන්නේ නෑ මොකක් කරේ මම ඒක නා හරියට ඔව් මේ ඔය බේබත් නෑ ඒ කියන්නේ මාටිනි කියන්නේ මෙහෙමයි මචං හරිද ඔය වදන්නේ බේබත් ටික කමෙන්ට් කරපුවා ඇත්තටම මම දන්නේ නෑ ඔය පොෂ් නම් මෙහෙම නම් දන්නේම නෑ ඒක තමයි ඔය බීලත් නෑ දන්නේ නෑ මාටිනි ඉස් ක්ලාසික් කොක්ටේල් ඒක තමයි ඔය මේ ටීවී සිරිස් වල සෑහෙන අහලා තියෙනවා මාටිනි කොක්ටේල් ඒක තමයි අර ඒ ජෝර්ජ් වයිට් කියන මාටිනි බිබි මොකද පෝටබල් ටොයිලට් එකක් උඩ යන්නේ එහෙම යන්නේ වගේ ආදල්ලයල්ලු ගන්නෙ. ඒ කියන්නේ 2way දැන් පහලින් ඔයගොල්ලෝ කරන්නේ දැන් පහලින් ඔබලා කමෙන්ට් කරන්න එපා මුන් ජීවිතේ විඳින්නේවත් නැහැ කාලා ගන්න කියලා මට ජීවිතේ විඳින්න වැඩ තියෙනවා මේ කොත්තුවක් කාලා කෝක්කයක් බීපන් ඒක පට්ටාතර ජීවිතේ. අතවකන් ඇද්දාන්නද? නෑනේ කියන්නේ මට ඊට පස්සේ මන් දන්නනේ කෙනෙක් වස්ත්‍ර උස්සද්දේ එතකොට අර ඒ ඩයල් එක කරන්නේ දැන් අර ඊට පස්සේ මන් දන්නනේ LSD අර දුන්න මිනිස්සෙ ඉන්නේ. ඒ මිනිස්සයා දිහා බලන ඉන්නවර 2way mirror එකකින් තමයි අර මොනවාරි චේන්ජ් එකක් වෙනවද අර ඒක තමයි ඒගොල්ලෝ ටෙස්ට් කරන්නේ ඒ ක්‍රමයට. එතකොට ඕකේ ඊළඟ මෙතඩ් එක තමයි ඒගොල්ලෝ යූස් කරේ ඇලන් මෙමෝරියල් ඉන්ස්ටිටියුට් කියලා තියෙනවා මේ සයිකොලොජිකල් හොස්පිටල් එක. අන්න ඒක තමයි යූස් කරලා තියෙන්නේ. එතකොට ඒක කැනඩා වල ඇත්තම එකක් තියෙනවා. ඒකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා ડોක්ටර් එවන් කැමරන් කියලා. ඔයගොල්ලෝ හොයලා බලන්න පුළුවන් ડોක්ටර් එවන් කැමරන් කියලා ගහලා මේ හරි දැන් චූටි ඇඩ්ඩක් මත කියන මං මේ කියන මැද්දෙන් පයින්ද බං මට අමතක වෙන එකද කියලා උඹ දන්නවා මේ මේක බාල්නේ උන්ට මට සරතම අමතක වෙනවා කියන්නේ ටැංක් කියන එක දැම්මා නේ මේක සිද්ද දැන් ඕකේ එතකොට මේ ඇත්තම කිව්වොත් මට ඒකත් බඳක නැහැ ඕකේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද ඔබ කිව්වා දැන් ඔය ඉන්ටෙන්ෂන් එක වෝල් එක තමයි මයින්ඩ් කන්ට්‍රෝලින් ඔව් හරි ඒ කියන්නේ මයින්ඩ් කන්ට්‍රෝල් කරලා උන් මොකද්ද බලන්න ඒගන්නේ ඒගොලු කරන්නේ අර දැන් ඒජන්ස්ලා ඉන්නේ අර මිෂන් එකට ඒජන්ට් ඇවලා ඌ මිෂන් එක කම්ප්ලීට් කරගෙන පස්සේ ඌගේ බ්‍රේන් සම්පූර්ණයෙන් ඌ කරාද කියලා ඌට මතක නැහැ අර CIA එකට ඒකනේ ඕනේ තමයි මේන් ටාගට් එක ඔව් මේන් ටාගට් ඒක ප්‍රශ්නේ හොඳයි ආපු එක අතෝ කියෙන්නේ නැහැ මගේ ඇති කියන්නේ ඇත්තටම ඒක තමයි ඒගොල්ලන් ටාගට් එක අර නිකන් ඒජන්ට් 47 වගේ හිට්මෑන් කෙනෙක් යවනවා යවලා වැඩේ කම්ප්ලීට් මිෂන් එක කම්ප්ලීට් කරගෙන පස්සේ ඌගේ සම්පූර්ණ බ්‍රේන් වොෂ් වෙනවා එතකොට අර කියන්නේ එතකොට අර දැන් මොකක් හරි දැන් හිතමුකෝ යාව ඉන්ටරිගේට් කරන්න හරි මොකකට හරි අරන් ගියා කියලා. එතකොට සාක්ෂි නෑනේ. ඩයල් එක දන්නෙත් නෑනේ මොනවද කරේ කියලා. අන්න ඒක තමයි ඒගොල්ලෝගේ මේ අර මේන් ඔබ්ජෙක්ටිව් එක උතන. එතකොට මේ ඒ කියන්නේ මේක හින්න ඒ කියන්නේ හිට්මෑන්ස්ලා හදන්න තමයි මින්ගටාර තියෙන්නේ. ඔව් හිට්මෑන් වගේ ස්ලීප් ඒජන්ට් කියලා කියන්නේ ඒක. ස්ලීප් ඒජන්ට් කියන්නේ මම හිතන්නේ ඒකට තමයි ඔය මේ ඒක සර්ච් කරලා ඕනම් බලන්න. එකන ගොඩාක් මර ඩීටේල් මට අදින්නත් බෑ ඒ කියනවා. එතකොට ඕකේ අර සෙකන්ඩ් මෙතඩ් එක එතකොට ඕකේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ CIA එක කොච්චර නරකද කියලා එන්නත් ඒගොල්ලන්ගේ සයන්ටිස්ට්ලටත් LSD දීලා තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන සයන්ටිස්ට්ලට දන්නේම නැතුව LSD පොවලා තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා මේ ෆ්‍රැන්ක් ඕල්සන් කියලා සයන්ටිස්ට් කෙනෙක් ඉන්නවා. ඒ මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේකේ තියෙනවා ඩීප් ක්‍රීක් කියලා ලේක් එකක්. මේ ලේක් එකේ දැන් ඔය ඒ සයින්ටිස්ට්ලා 10 දෙනෙක් තමයි ප්‍රැක්ටික මේක කරන්නේ. කියන්නේ මොකද්ද එක්ස්පෙරිමන්ට් එක LSD වල. ඒතර ඔය ෆ්‍රැන්ක් ඕල්සන් කියන්නේ
ප්‍රධාන මේ කියන්නේ ප්‍රධාන උතන මේ සයින්ටිස් කෙනෙක් ඔය මේ එක්ස්පෙරිමන්ට් එකට. එතකොට මේගොල්ලෝයි දැන් අර එක්ස්පෙරිමන්ට් එක දිගටම කරගෙන යනවනේ. ඊට පස්සේ මේගොල්ලෝ එක ඔය ඩීප් ක්‍රීක් ලේක් කියන එකට එක් කරන් ගිහිල්ලා නිකන් පාටියක් වගේ දානවා සෙට් එක. ඔන්න ඔතනදී මේ අර මේ ප්‍රොස්ටිටියුට්ලට අර ඒ සීන් ඒ විදියටම මේ ඇල්කොහොල් වලටම LSD දාලා ඒගොල්ලන්ටත් පොරනවා. ඊට පස්සේ ඒගොල්ලොත් ඔබ්සර්ව් කරනවා එතන. මේ අර එහෙම එහෙනම ඩාර්ක් ස්ටෝරි එකක් ඔය කියන්නේ. ඊට පස්සේ මේ ඒ ප්‍රෑන්ක් කොල්සන් කෙනෙක් නා මේ නිව්යෝර්ක් වලදී හොටෙල් එකක ඉන්නවා 13 වෙනි තට්ටුවේ. ඊට පස්සේ මේ ඉගෙන යාගේ මනස වෙනස් වෙලා කියලා කියන්නේ ඒක හරියටම මොකක්ද කියලා කියන්නේ දන්නේ නැහැ. මනස වෙනස් වෙලා මෙයා 13 වෙනි තට්ටුවෙන් එහෙම පනිනවා කියලා ඉන්නේ පල්ලෙහාට. හැබැයි ඊට පස්සේ පෝස්ට්මෝර්ටම් රිපෝට් චෙක් කරනකොට අහුවෙන්නේ ඒ කියන්නේ පැනල ඩැමේජ් එකක් වෙන නැල්ලු මෙයාට. මොකක් හරි නිකන් අර ඇතුළේදී මොකක් හරි ෆිසිකල් අර ඇබියුස් එකක් වෙලා ඉම්පස්සේ තමයි වැටලා තියෙනවා කියලා කියන්නේ. ඒක අර මේ පෝස්ට්මෝර්ටම් වලින් මොනවද එළියට එන්නේ නැල්ලු. ඔව්. ඒ කියන්නේ උගේ ඕල්ලගේ හින්දා උගේ ඇඟට කිසිම ඒ කියන්නේ ඔව් ඩැමේජ් ඕල්ලගේ හින්දා ඉම්පැක්ට් එකකින් නෙවෙයි ඌ මැරලා තියෙන්නේ කලින්. ඒ කියන්නේ ඌව මරලා තල්ලු කරලා කියලාද කියන්නේ. ඔව් ඒක හරියටම කන්ෆර්ම් නෑ. එහෙම තමයි කියන්නේ. ඒ ෆොරෙන්සික් රිපෝට් වල එහෙමලු තිබ්බ කියලා කියන්නේ අර. කියන්නේ මමත් ඔය ලංකාවේ ලස්සන ස්ටෝරි එකක් බා. ලංකාව වගේ ලංකාව මරලා නේ. ඒක නිකන් අර එනම් පැත් එහට ඒගන්න මේ නගරිත් අර මේ කිරීම වැඩි හෝ මාරුවක් ගිල්ල පොලිසි ඇත්තෙක් හරිට පරණ ස්ටෝරි ඇති බැදල ඒගැන්නේ මෙහෙම මචන් හරිද පාතාලෙකාගේ වෙඩිල්ල වදින්න ඔළුවට පොලිස එකාගේ වෙඩිල්ල වදින්න තනි ඒගල එතකොට අර ඒක වෙලා තින ඔතන එකනේ හරි හොටල් එක නවතිනකොට සයින්ටිස්ට්ලා දෙන්නෙක් හිටිය කියලා කියන්නේ. ඒ අනිත් සයින්ටිස්ට්ලුත් පිස්සු කෙල්ලනවලු. ඒ කියන්නේ උටත් නිකන් අර මනස විකෘති වෙලා අර LSD උටත් වැදිලා නේ එතකොට. දෙන්නටම නිකන් පිස්සු වැටලා. එතකොට අරයා තමයි ජනලෙම් 13 වෙනි වට්ටෙන් පනින්නේ. ඒතකොට එතන අර ෆොරෙන්සික් වලදී කියන්නේ මෙයාට මේ මොකද්ද ලෝස් මේ අර ෆොරෙන්සික් වල බැලුවම මෙයාගේ මේ මැරලා තියෙන්නේ අර ඩැමේජ් එකෙන් නෙමෙයි වැටිලා කලින් මොකක් කර වෙලා තියෙනවා කියලා කියන්නේ. මේක කියන්නේ මේ සීය එකෙන් යාව ටර්මිනේට් කරා කියලා කියන්නේ කියන කතාව යන්නේ එහෙම. ඇත්තට මේක හරිද කියලා මම දන්නේ නැහැ. ඒක නිකන් අර මම ඩොකියුමෙන්ටරි එකක් අත්තක් දැක්කේ ඇත්තටම. මේ අර 100% accurate ද කියලා දන්නේ නැහැ. එයා ටර්මිනේට් කරා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ යාර ගොඩාක් දන්නවනේ LSD ප්‍රොජෙක්ට් එක ගැන. එතකොට ඒක එතනින් ඕකට එහෙම කරනවා ගොඩක් වෙලාට ඒගොල්ලෝගේ. මොකද මේගොල්ලෝ කරලා තියෙන වැඩත් එක්ක ඕවත් කරන්න බැරි වෙන්නේ නැහැ කියලා හිතන්නේ. ඒකේ කියලා තිබ්බා. මේගොල්ලන්ගේ මේ CI වල මේ ප්‍රොජෙක්ට් එක ටර්මිනේට් වෙච්ච පස්සේ මේක ඩොකියුමන්ට් ඔක්කොම එළියට ආවා සම්පූර්ණ. ඒ ඩොකියුමන්ට් එකේ තිබ්බලු හැම මේ ටර්මිනේට් කරනවා කියලා ඒජන්ට්ස්ලා. මෙයාවත් ඒ විදිහට ටර්මිනේට් කරා කියලාලු කියා හිතන්නේ. කියන සයන්ටිස්ට් ටර්මිනේට් කරලා දැම්මා කියලා කියන්නේ. ඒක ෂුවර් නැහැ කියලා කියන්නේ. ඔතන මේ සිද්ධිය අරගෙන Netflix එක ෆිල්ම් එකකුත් තියෙනවලු වෝම්වුඩ් කියලා. 2010 බලපන්. කියන්න ගියා විතර ෆුල් TV සීරීස් එකක් ගන්න පුළුවන් ස්ටෝරි එකක්. ඔව් මේක ලස්සනම තියෙනවා. මේක TV සීරීස් ගොඩම බේස් කරලා හදන්නේ මේ ස්ටෝරි එකට බේස් වෙනවා. මම අන්තිමට කියනවා TV මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ අර ඔපරේෂන් එකයි නේ තිබ්බේ. ඔපරේෂන් එක තමයි මිඩ්නයිට් ක්ලයිමැක්ස් කියන එක. දෙවෙනි ඔපරේෂන් එක තමයි මේගොල්ලෝ යූස් කරපු හැලන් මෙමෝරියල් ඉන්ස්ටිටියුට් කියන්නේ. ඒ කියන්නේ සයිකොලොජිකල් හොස්පිටල් එක. මේකේ ඔය එවන් කැමරන් කියන ડોක්ටර් තමයි මේ පේෂන්ට්ලා යූස් කරලා දිනවා. ඒ කියන්නේ පොඩි ලෙඩ එක්කෙනෙක්ට තිබ්බ ඇස්ම කියලා ලෙඩක් තියෙන්නේ. අර හුස්ම අර හිර වෙන එක නේද ඇස්ම කියන්නේ. අන්න ඒ ලෙඩේ තියෙන මිනිස්සෙකුත් මේ හති ඔව් ඒ මිනිස්සයාත් නිකන් ඩේන්ජරස් මෙයාගේ හෙල්ත් එක ක්‍රිටිකල් කියලා මෙයාවත් එහෙම අරන් ගිහලා LSD වලට දාලා තියෙනවා. එතකොට තව ලින්ඩා මැක්ඩොනල්ඩ් කියලා වික්ටිම් කෙනෙක් ඉන්නවා. එයාටත් ඒ වගේ. අපි අද ඔව් ඒගොල්ලෝ කියන්නේ ඒකේ අමුතු විදියක් කරන්නේ. ඒ කියන්නේ LSD ඇඟට දෙනවලු. ඒ කියන්නේ අර චෙක් කරනකොට LSD දෙනවා. මුලින් ඉන්ටර්විව් එකක් ගන්නවා. ඉන්ටර්විව් එක අරගෙන මේගොල්ලන්ගේ කතා ඔක්කොම රෙකෝඩ් කරනවලු. කියන්නේ ඒගොල්ලන්ගේ හිතේ තියෙන දේවල් ඔක්කොම රෙකෝඩ් කරලා ඒගොල්ලන්ගේ කතාවෙන් චුට්ටි කැලලක් කපලා ගන්නවලු. ඒක අරගෙන අර නිකන් ලූප් එකක් ගන්නවලු. ඒ පොඩි කතාවෙන් ලූප් එකක් ගන්නවලු. ගහලා අර LSD ඇඟට ඉන්ජෙක්ට් කරලා සම්පූර්ණ ලූප් එක දාලා සම්පූර්ණම හිතන්නේ අර සම්පූර්ණ සී රූම් එක දාලා ඒ ලූප් එක ආපහු රිපීට් අරුගේ කනට යවනවලු. LSD දීලා. එතකොට අර නිකන් අර කියන්නේ මොකක් හරි බ්‍රේන් එක ඕල්ටර් කරන්න ඒගොල්ලෝ බලන්නේ. ඒ කියන්නේ බ්‍රේන් වොෂ් කරන්න. එහෙම සීන් එකක් තමයි කරන්නේ. අර එකම ඔඩියෝ එක රිපීට් කර කර LSD දීලා මේ අර
නිකං අර මොකක්ද ඒක මට කියන්න දෙන්නේ ගෙන බ්‍රේන් වොෂ් කියලා තමයි එතන කියන්නේ බ්‍රේන් වොෂ් කරන්න try කරනවා කියලා. ඒගොල්ලෝ යූස් කරපු ටෙක්නික් එකක් උතනදී. එතකොට මේ ඕකේ එක පේෂන් කෙනෙක් බේරලා තියෙනවා උතනින්. ඒ කියන්නේ එයා අවුරුදු 16 දීකට ගෙනියලා තියෙන්නේ ඔය මෙමෝරියල් එකට ගෙනියලා තියෙන පොඩි ලෙඩකට. එයා තමයි ඕක කියන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු මේ මොකද ඉන්ස්ටිටියුට් එකෙන් එළියට ආවෙන් පස්සේ ඒ කියන්නේ පවුලේවත් අඳුරන්නේ නැල්ලු. පවුලේ මිනිස්සුවත් දන්නේ නැල්ලු. නිකන් ඉඳගත්ත තැන ඔහේ ඉන්නවලු බලාගෙන මොන හරි දුන්නොත් ඒක කරනවලු. ඒ කියන්නේ බේසික් නොලෙජ් තියනවලු. පවුලේ මිනිස්සුවත් මොනවත්ම දන්නේ නැහැ. නිකන් අර නිකන් අර කියන්නේ අර දැන් ඔය ඉන්නේ අර පිස්සු වැදුණු මිනිස්සු ඉන්නේ. කියන්නේ මෙන්ටල් මොකක් හරි ඩවුන් වුණාම අර නිකන් ඔහේ බලාගෙන ඉන්නවා වගේ. අර ඒ විදියමයි ඉන්නේ. මෙලෝදියක් මතක නැල්ලු මේ මිනිස්සුන්ට. කියන්නේ LSD වල මේ ඉෆෙක්ට් එක මම හිතන්නේ ගොඩක් දිගට යූස් කරනවා. එතකොට ඒකෙම ඉලෙක්ට්‍රික් ෂොක් එකක් යූස් කරලා දිනවා ඒගොල්ලන්ට. ඉලෙක්ට්‍රික් ෂොක් ට්‍රීට්මන්ට් කියන එක. ඒ කියන්නේ මේ ඒක යූස් කරලා දින්නේ බ්‍රේන් වොෂ් කරනකොටම තමයි. බ්‍රේන් වොෂ් කරන තමයි ඒකත් යූස් කරන්නේ. එතකොට ඒකේ යූස් කරලා තිනවා 44 Hz high voltage කියලා කියන්නේ. ඒක මොකක්ද කියන්නේ? අර අපි වෝල්ට් දැන් 33000 වගේ වෝල්ට් එකක්ද මම කියලා දන්නේ නැහැ හරියට ඒක. කියන්නේ 50 මොකද ඒ වගේ වෙන්නේ නැති එක කියන්නේ 50 ලොකු වෝල්ට් එකයි. ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක තියෙනවලු 170. 50 කියන්නේ අනේ මන්ද ඒක ඒ විතරද ඔය එහෙම එන්නද ඒක කීයකට හැරෙනවද දැන් නෑ ඒක කියන්නේ එහෙමයි 50 high voltage in treatment එකක් කියලා තමයි කියන්නේ. මම හිතන්නේ ඒක ස්ටෑන්ඩඩ් එකක් වෙන්න දිනේ. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එකට ඔක මම හිතන්නේ යූස් කරන ට්‍රීට්මන්ට් එකක් නේද 50 වෝල්ට්ද 54 වෝල්ට් 54 high voltage 54 high voltage 54 වෝල්ට් වල තමයි ඉතින් වදින්නේ අපිත් මේ ලයින් එක හිටපු ගමන් අල්ලන්නේ බෝ ඒක අනේ මන්ද මොකක්ද ඒ කියන්නේ කියලා එක හරියටම මේකක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඒක යූස් කරන්නේ ස්ට්‍රෙන්ත් එක 140 175 ස්ට්‍රෙන්ත් එක කිලෝ අල්ලන්නේ ඔලුවට. ඒ කියන්නේ පුදු අම්බේ පුතේ 54 high voltage කියන්නේ 54 කිලෝ වෝල්ට් ඒක වෙන්න 54000 33000 නෙවෙයි 54000 ඒ කියන්නේ අය කෙලින්ම කරවල යන්න වදිනවා හරියට කියන්නේ. අර වෙනවා ඒ දැන් තප්පර තිබුණා බ්‍රේන් වොෂ් කරන්න තමයි ඒක යූස් කරනවා කියලා කියන්නේ. එතකොට ඔය ඇලන් මොකක්ද මෙමෝරියල් ඉන්ස්ටිටියුට් එක සම්පූර්ණයෙන් ඒවට තමයි යූස් කරලා තියෙන්නේ. ඊපස්සේ තමයි ඔක එක්ස්පෝස් වෙන්න ගත්තේ. ඒ පේෂන්ට්ලා එල්ලවුවම එක්ස්පෝස් වෙන්න ගත්තයි කියන්නේ. මෙහෙම අර භයානක ට්‍රීට්මන්ට් කරනවා කියලා. ඒකේ මිනිස්සු එන ගොඩක් මේ වික්ටිම්ස්ලා වලදී මේ ඉන්ස්ටිටියුට් එකේ. ඊට පස්සේ සම්පූර්ණම මේ අර ඔය ෆ්‍රෑමන් කලින් කිව්ව ෆ්‍රෑන්ක් ඕල්සන් ඔය නඩුව ආපහු එළියට එන්න ගත්තා. ක්ලෝස් කේස් එකක් තිබ්බ ඕක එළියට ගත්තා ඒගොල්ලෝ පවුලේ. ඉම්පස්සේ තමයි මේ CIA එක ටර්මිනේට් වෙන්නේ සම්පූර්ණයෙන්ම. මේ නඩුව එළියට ආපු වාර. ඒ කියන්නේ පවුලේ මේ කියන්නේ මොකක් හරි පෝස්ට්මෝටම් එකකට යාගේ බොඩි එක ආවම එළියට අරන් තියෙනවා. ඒකෙන් තමයි ඕක නඩුව ආයෙපාර ඕපන් වෙනවා. ඉම්පස්සේ ඔව් වන්නේ වගේ. මේ නඩුව ඕපන් වෙලා තමයි සම්පූර්ණ ටර්මිනේට් වෙන්න ගන්න. එතකොට මේ දැන් ඕකට ඕකේ අර මොකද වික්ටිම්ස්ලා ගැන මේකකුත් තියෙන බුක් එකක්. මොකද විසල් බ්ලෝවර්. අර මම ඔයගොල්ලෝ දන්නවද ඒක මේ මම අන්තිමට කියන්න විසල් බ්ලෝවර් කියලා බුක් එකක් හදලා දෙනවා ජෝන් මාක් කියලා. එයාගේ ඒ පොතේ නම තමයි The Search Manchurian Candidate කියලා. ඒ කියන්නේ ওই වික්ටිම්ලා ගැන තමයි ඒක සම්පූර්ණ තියෙන සර්ච් කරලා බලන්න ඕගොල්ලෝ. The Search Manchurian Candidate. මම නම ඕනනම් දාන්න මේකේ. ඊට පස්සේ ඔව් 1978 වල පබ්ලිෂ් කරලා තියෙනවා. ඔන්න ඕක තමයි මේ බුක් එක. ඔය බුක් එකේ තමයි ඕක අර වික්ටිම්ස්ලා ගැන එහෙම සම්පූර්ණ MKR ප්‍රොජෙක්ට් එක ගෙනත් ඇති. මේ ඊට පස්සේ ඕක 1973 ටර්මිනේට් වෙන සම්පූර්ණ මේ කියන්නේ සම්පූර්ණ මේකම ටර්මිනේට් වෙනවා ප්‍රෝග්‍රෑම් එකම. CIN ද මයින් කරනවා. ඔව් ඒක MKR එකගෙන තමයි යන්න උතන. එතකොට දැන් ඕගොල්ලන්ට ඕක ගැන නිකන් අර හොයන්න ඕන නම් හොඳම TV සීරීස් එක තමයි Stranger Things. Stranger Things එකේ තමයි කර ඔය MKR රගෙන LSD කියන එක යූස් වෙනවා. එතකොට ඔයගොල්ලෝ ගේම් ගහන අය නම් Outlast එක ගහන්න. Outlast එකේ කෙලින්ම LSD කියන තියෙන්නේ. සම්පූර්ණ Outlast සීරීස් එකම තියෙන්නේ. ඒකේ ඔය Whistle Blower කියන එකේ Outlast 1 එකේ DLC එකකුත් එනවා. Whistle Blower කියලා. ඒ කියන්නේ අර ඒ ස්ටෝරි එක එක්ස්පෝස් කරන්න ඌ තමයි ගිහිල්ලා. මේ ඇතුළේ ඉන්න ඩයල්ලා ඌ ඒ කියන්නේ ඇතුළේ සයන්ටිස්ට් කෙනෙක්. ඌම තමයි අර එළියට පිට ලෝකෙට කියලා whistle එක blow කරනවා. සම්පූර්ණ අර Murkoff company එකක් කියලා තියෙන්නේ. ඒ කම්පැනි එක සම්පූර්ණයෙන් මේ වෙලා යන විදිහට කියන්නේ Murkoff කියන්නේ මේ වගේම එකක් තමයි CIA වගේම වැඩ කරන්නේ. ඒගොල්ලොත් කරන්නේ මිනිස්සුන්ට ඩ්‍රග් දීලා LSD දීලා සම්පූර්ණ මිනිස්සුන්ගේ සම්පූර්ණ වෙනස් කරන එක වල ඔක්කොම වෙනස් කරනවා.
හිතන හැකියාව අවය කපලා අයින් කරන අරේ වගේ මේ ඒකන ඉන්ට්‍රස් නම් ගොලන්ට බලන්ඩුවන්නම් අවුඩ්ලස් තියන වයිසේජ් කියල ගේමයක් තියෙනවා සම්පූර්ණ ඔක්කොම මේ කැනෙ ස්ටෝරීකට බ්‍රී ෝයනවන අනිවාරෙන් එම්කල්ට ප්‍රජෙක්්ට එලියට නෝක සම්පූර්ණ ඒ ගැන තම බේස් කල්ල හදලදන්න ඉගැන ලොකුවට සාක්ෂි නෑ කියන වීමි ප්‍රජෙක්්ක් ගෙන ඉච්චර සාක්ෂි නෑ අර ඒකයි මේ කරුණු අඩුවය ගෙන ගොඩාක් තියෙන පොඩ්ඩ ය අතරවටෙන් හොයලා හොයලා මත්ව එකතු කරගත්තේ එතකොට කෑලි කෑලි තමයි තැනින් තැන තින්දන් ඔපරේෂන් මිඩ්ඩයි ක්ලයිමැක්ස් යන එක වීඩියෝ එක තියෙන්නේ අර එහෙම දැන් එතකොට ෆ්‍රෑන්ක් ඕල්සන් ඩොක්ටර් කෙනා තව එක තියෙන්නේ අර ඒ වගේ චුට්ටි වගේ තියෙන්නේ ඔක මේ අර හොයනවා නම් මාර ලස්සන ටොපික් එකක් මොකද CIA කියන්නේ පරණ අවුරුදු වල එනම චකබ්ලාස් කම්පැනි එකක් ඩාර්ක් මාරම ඩාර්ක් හිස්ටරි එක මාර විදිහටම තියෙන්නේ තාමත් ඩාක් කරේ කියන්නේ තාමත් ඩාක් නෑ කියන්නේ තාමත් ඔව් තාමත් ඒ වගේ තමයි කෝල්ඩ් තාමත් නිමිලා නෑනේ ඕක යනවනේ තාමත් ඒ කියන්නේ කෝල්ඩ් එක Google එක ගන්න 1990 එකකින් ඉවරනාට මම හිතනවා තාමත් යනවා කියලා. ඒ කියන්නේ ජියෝපොලිටික්ස් ඇතුලේ මේ කෝල්ඩ් එක ගන්නවා. මොකද ලංකාවේ ජියෝපොලිටික්ස් කරටම වැඩ කරනවා. ඕකේ මේ මොකද LSD වලටත් මේ CIA එක කරලා තිබ්බා LSD සෝවියට් ලයින් සෝවියට් ලා LSD එක බයි කරයි කියලා මේ මුන් කරලා තිබ්බ ස්ටොක් ඔක්කොම ක්ලියර් කරලා තිබ්බ සම්පූර්ණ ඔක්කොම මේ CIA එක බයි කරලා තිබ්බා LSD සෙට් එකම එක ඖෂධයක් නැති වෙන්න මේ ඔයගලන්ට ඕක ඉමේජස් එහෙම දාන්නම් ඔක ඉමේජස් ගොඩක් තිබ්බා ඒ කියන්නේ CIA එකේ අර යූස් කරන්නේ වයි අර නිකන් පරණ ෆොටෝස් තියෙන්නේ වික්ටිම්ස්ලා ඉන්නවා මේ එතකොට ඒක ඒ මාරම ඩාර්ක් ස්ටෝරි එකක් මම නික අර මට අතර නවර ගේම් ගන්න නිසා මට තෝ ක්ලික් වුණේ කියන්නේ ඕකෙන් ලස්සන ස්ටෝරි එකක් අදින්න පුළුවන් ඇතුළට කියලා. එතකොට තව CIA එකේ තව ප්‍රොජෙක්ට් තියෙනවා කියන්නේ ඔය හිට්ලර් කාලේ මේ මොකද CIA එකට නයි කරලා දාලා නෑ ඔය හිට්ලර්ගේ ප්‍රොජෙක්ට්ස් කරලා තිබ්බා. යත් ඔය කර දේවල් කරානේ. මිනිස්සුන්ට ඔය වගේ වද දුන්නානේ. අර අපිට තියෙනවනේ ඒකත් මම ඕනනම් එලා හොයලා කියන්නම් අනිවාර්යයෙන්. එතකොට එච්චරයි මගේ ටොපික් එක නම් තියෙන්නේ කතා කරන්න. ඔය මේ හිට්ලර්ගේ සිද්ධිය කියද්දි මම මේ ළඟදි මම කරන එකත් මේ කතා කරේ. ඒ කියන්නේ මම ෆර්නිගේ සිද්ධිය කියන්නේ දවසක නිකන් සාලෙන් වාඩි වෙනා ආයෙ නැගිට ඒ කියන්නේ වාඩි ඉන්න නෑ 11ට නැගිටින්න බෑ. එච්චරට ඒකේ වීඩියෝස් එක එකපාර නිකන් බලාගෙන පට්ටාර. ඒ හොයනකොට මාර ආත ට්‍රිල් එකක් තියෙනවා තමයි. මමත් දැන් මේක හොයනකොට එහෙම මාර කියන්නේ හොයන වීඩියෝ 4 වටෙන් හෙව්වා. ගොඩක් ඒ වගේ අර සාක්ෂි නෑනේ ගොඩක් ඒ වගේ එක කන්ස්පයිරසි තියරි යන්නේ. ගොඩක් අර ඒවා 100% accurate මම කිව්වොත් 100% accurate කියලා මට ෂුවර් නෑ. ඔව්. ඒ කියන්නේ දෙයක් කියන්න ඕනේ මේ ලෝකේ තියෙන කවුරුත් කියන දේ ජීවිතේ පිළිගන්න එපා. ඒක ඔයගොල්ලෝ ෆැක්ට් චෙක් කරලා පිළිගන්නවා පිළිගන්න නැත්නම් නිකන්. ඒක තමයි තියෙන්නේ. අර කවුරු හරි කිව්වා කියලා ඒක පිළිගෙන අර ඊට පස්සේ මේක ලැබුණාම උට ඇඟිල්ල දික් කරන්න අන්නේ වගේ වැඩක් නෑ අත. තමන් හොයන එක තමයි. ඒ කියන්නේ ඕරමයි. ඔව් කිය. ඉච්චර මෝඩ වෙන්න එපා ඉතින්. එහෙම වුණොත් අර අපේ ගීෂාන් අපේ ගුණවර්ධන අපේ ඊලා බ්‍රෝ කියනවා වගේ ගිහිල්ලා තනපත් දෙන්න. අපේ කියන්නේ ඌ දැන් වීඩියෝස් වල කියන්නේ ඔය අර පරණ මයි හබ් ෆෑන් කෙනෙක් නම් ගන්නවා. කෙලින්ම කියන්නේ නින්දට පයින්. කෙලින්ම ඇත්තටම මොකද කියෙන්නේ? එච්චරයි. කතා කරන්න දෙයක් නැහැ. අපිට ඇත්තටම කියලා මොකද කියන්නේ කියේ? නෑ මේකේ දැන් LSD CIA ඔය ප්‍රොජෙක්ට් ගැන ඇත්තටම ෆිල්ම් වලත් ගොඩක් ඒවා තියෙනවා කෑලි. ඔකින් උකහාරගෙන තමයි ඒගොල්ලෝ හදන්නේ. ඔය ස්ටෝරි එකෙන් ෆිල්ම් කොච්චර ගහලා තියෙනවද? CIA ඩෙඩ්පූල් එක යූස් කරනවා ඒට. ඔය sensory deprivation කියන එක ඩෙඩ්පූල් එක යූස් කරනවා. අර මොකද අරුට මේ අර ඌ මියුටන්ට් කෙනෙක් වෙනස් කරන්නේ. එතකොට අර උගේ ඔක්සිජන් ලෙවල් එක සම්පූර්ණ අඩු කරනවා. එකට දෙන්න ඕන ඔක්සිජන් ලෙවල් එකට 100ට මම හිතන්නේ 90ක් හරි ඔහොම අඩු කරලා අර එන්න පොඩි ගාණක් දෙන්නේ. අර ඒ sensory deprivation. ඒතකොට ඕකම තියෙනවා මේකේ සෙන්ජින්ස් එකේ ඕකම යූස් කරනවා ටෙක්නික් එක. කියන්නේ මොකද ලුණු වතුරක දාලා ඌ බස් ඒ කියන්නේ අර 11 ඉන්නේ 11 කියන කැරක්ටර් එක එයා ඒකේ බහැලා අර ඒ වගේ තියෙනවා. බලනවනම් ලස්සන ස්ටෝරි කියන්නේ. ෆිල්ම් එකක් බලලා ඒකේ ස්ටෝරි එකත් හොයන්න ඕනේ. නැත්තම් කිලිප ආතල් එක ගන්න. විසි ආතල්. ෆිල්ම් එක බලලා ෂෝක් මේක ලස්සනයි අනේ මේක තව එකක් කියනවා. ඒ ආතල් නෑ. අර ගේම් එක දැන් මම ඔය ගේම් ගහන නිසා මම ඒකේ ස්ටෝරි එක හොයනවා.
කෙන අන්තිමට ස්ටෝරික තේරුන්නතුන මට නික කෑවෙ නෑ වගේ තොර හොයන හතර YouTube එක බලන්නවා රිසර්ච් කරන එතකොට තමයි ආදල් එකව එනම ආදල් එකක් තියෙන්නේ ඉරස ස්ටෝරික අංජවජල්ලුනා තම මල පරන්නේ අර ඒ වෙනවා කතා ඒ වෙනම කතාව එනා කතා ඒක මාර වෙනම කෙන ඒ සයිඩ්ක හොයනවා කියන්න එහෙම ඒ පරණ දෙවල්ලන්න එහෙම කියන පොඩි පරණ දේවල්ගෙන හොයනට පොඩි ත්‍රිල්ලයක් කෙනවට තව නැද්ද තව නැද්ද කියලා එත පැය හතරක් පහකට තට්ටු වෙනවා එනම් උපේ පොඩ්කාස්ට් එක ඔයාම හරි කතා කරන තිනතා ඕ අර මංහරගේට මේ හිටලක සිද්ධ ඕ මට ආමතගෙනවා ඒගන මේ ඒගන හිටල ගැන අපි නෙක්ස්ටීගේ එවුණොත් මේ හිටල ගෙනාව ඉගෙන මේ ඊටල ගැන මහිතන්න එක එපිසෝඩ් ඇම්බරි තුනක් කතරක් කරගන්න දෙ වුණට එක නිවර කර පවුන මේ නිකන් අපේ මේ කයිහන ඕන්න හිටල ඉන්ට්‍රස්ටිං වාටියක් කර යාර එක්ස්පෙරිමෙන්ට් කරලා දින මිනිස්සුන් යන් මයින් කන්ට්‍රෝලින් තමයි ට්‍රයි කරලා තිබි බ්‍රේන් වොෂින් ඒ වගේ තමයි නැත්තම් ඌ ඒ කියන්නේ සෑන් ට්‍රයි කරා ඒක ගැන මේ කියන්නේ සයන්ටිස්ට්ලා දාගෙන වෙනවා ට්‍රයි කරන්න ඌ ඒක මම හිතන්නේ මේ CIA එකත් ඒකයි ඉන්ටරෙස්ටෙඩ් නැත්තේ ඔය ෆීල්ඩ් එකට මොකද මේ සයිඩ් එකට අරගොල්ලන්ට කරන්න බැරි වුණ නිසා ඒත් ඒක කියන්නේ CIA කියන්නේ US වල තියෙන මසන් වෙනම කියන්නේ ඇජෙන්ඩා ගන්න උන් රන්නන ඇජෙන්ඩා එකට උන්ට ඕනේ උන් උඩ ඉඳලා ඉතුරු ඔක්කොම උන්ගේ තියෙන නිකන් කියන්නේ උන් කියන්නේ උන්ට හදාරන බේසිකලි අර බ්‍රිටිෂ් අය වගේම කින්ග්ඩම් එක කින්ග්ඩම් එක හදාගන්න උන්ගේ අයිඩියා එකට ඔය හිට්ලර්ගේ සිද්ධිය තියෙන ඔය මේ එක්ස්පෙරිමන්ට් ගැන කියද්දි අරග තිබුණම කියන්නේ සිදුවම ගෙන හිටල කියන්නේ කොච්චර නාස්තිකාරයද්ද කියන උගේ ඊගෝයගෙන් පෙන්නම් එකන උගේ තිබ්‍ර එකන උගේ පිපිල තියන ට්‍රේන්සේ මේගෙන ගේ ට්‍රේන්න තිලතන දිගේ එකක් ගෙන එතම කතා තැන තැගෙන එකන්නේ ලොකු කාලතුවක්කොත් වූ හදලපිය බේසිකලේ ඒ කාලතුවක්කුව බහිතවන් අපේ නිකන් ත්‍රීස්ටෝරි බිල්ඩින්නක් විතරක ත්‍රීස්ටෝරි බිල්ලින්න එකටත් වඩා ලොකු කාලතුවක් ඒගන්නේ ඒකට දාන උන්ට විතරක් මං හිතන්නේ මනුස්සෙක්ගේ සයිස්සක මට ඉගෙන හරියටම මේෂමන්ස් මතකන ඒගැන්න ඒක දුවන්න මසා රේල්වේ රෝඩ්සු ඉගෙන ඉගෙන මේ රේල්වේ රෝඩ්ඩකුට ඉගෙන රේල්සට තමයි දුවන් බලද ඇහ දනක් මේ මොකක්ද මේ කවුතු පෝයික තියෙන නේද කවුතුමගේ කවුතෝක එපිසෝඩ් එකක් තිබ්බයි ඔව් තිබ්බ තිබ්බ අර රේල් පීරයන්න ලොකු කාලතුවක්කොත් තියෙන්නේ තඩි ඔවු උත්සල තින හිටලගෙන් තම බන මතක ඒක කිව්ම මතක් කොඩේ අවුදෝයිනෙක්ස් ලැල්වා සයිඩ්ඩයි දානකට දැනගන්න එයන්න වූ ඉගෙන ඒක බං හැඩල් වෙන්න එකන ඒක ඔපරේට් කරන්නම මේ පට්ට වර්ස්පෝසයක් කෝනි වෙලාට ගෙන මත මතකිදර ඒක එකන කාලතුවක්කුව එකන උම්බං දැන් ඒක පේන ඇතින් අරංයන්නත්ම කාලතුවක්කුව පුල්ම ගලවල අරංයන්නේ එතෙන්ට ගිහිල්ල එකන්නේ ටාගට් එකට ගිහිල්ල ටිකදුරක් තියල තමයි කාල්තුවක්ගු ආයි ඇසැම්බල් කර සම්පූර්ණ ටොන් ගානක එකක් හර ඒගැන්නේ ඕක අරගන්න අර මේ රේල්ල රෝඩ්ඩගෙන එන ට්‍රේන් එක අරංගිල්ල අන්තිමට ලොක්කු එකට දා එන ඒකක් විතර ආදන ඕක එතකොට ඉගන්න ඕකට හෙන සල්ලයක් ගිහිල්ල දෙෙන වැඩේ වෙලා තියෙන්නේ ඕකෙන් එක උන් අයි කියන්න හර හරි ආදරණය කතා ගැන ලස්සන කතා ගැන්නේ ඒකෙන් ඒකින් දහපු කියගෙන එකෙන් උන්ට එක මිෂණයක් දිනගන්න වෙරලා හරි එකන උන්ගේ අරංගිහිල දෙෙන බේසයකට ගහන්න එකන ජීතර කාලතුවක් වනත්තන් මෝට එකක් ඒ එක පාර ගහන්න බැර උන්යන් ඇංගල්ල එක බල්ල ගහන ඉට පස්සේ ඉස්සරා ඉගෙන ෆ්‍රන්ලයින්න එක ඉන්න එක තියෙනවා ඇංගල් එක මෙහිට කරන්න එතන තවා වදී එතකොට මුන් කරන්න අරහිනම් ඇංගල් එක චේන්ස් කරල ගහන්න ආයි ගහලා එතැන්ට වැට එක පිකර ගන්න ඉගෙන කර එකයි කරියර පිස්සෝය ගන්න තියෙන රේට් එකට ගන්න ඉගෙන ඔන්න ඔය වගේ සිද්ධ කරගෙන මුන් එක ෆය කරන පය කරලා බේස් එක එහෙන කොනකට වැටල ඊට පස්සේ
හොම ඇංගල් වෙනස් කරගෙන උන්ගර බුලට් ඉවරණ කම ගැන අර අර තියෙන ඒවා ඉවරණකම් උන් ගහලා තියෙන හැබැයි අනාට ඉතර එක අන්ඩග්‍රවන්් තියෙනනර මේ බාංකස්තින නැතගෙන ඒ ගනන් ස්ටෝරේජ් යනිට කනාඩ පෙන්ට එකක් කරන්න එච්චරමයි ඊට පස්සේ එතන ඉහටකට ගහන්ඩ වෙරලාද පුදුම සන්තෝ කරත්ති ඉරස්සේ දැන් ඕක දැන් උන්ඩත්තිවරයින උකුත් කරගන්න දෙයක්න ඔකන්තේ ලවුන් ආය අරං කියරු අරං යනකොට එතකොට හිටල මේ ගැන ඔය කාලනකොට හිටල පරාද වීගෙනන ඒසෙට්ටක හිටි එතකොට දැන් හිටල උගේ ඔය ඔක්කොගේම අයිගලා අන්දිමට වෙනමතනගෙන නැරෙන් ඔක්කොගේම අයිංගලා වූ වෙනමතනගෙන මැරෙන්නේ එතකොට ඒගැන මේ ඌ එතන යන්නස්සර එයයි වයිෆ මට මතක තෝර මේ උන් එතන යනකොට අර හදපු මුළු කාලතුවක්කොටම මේ මනාද මොනහර මේ එක්ස්පෝසිස් දාල පුරල තියෙන ඒගැන්නේ සීෆෝදම පද්ද දන්න ලඟද ඒගන්න ඒක වීඩියහෙකුත් තියෙන යන්න වීඩියගත්වන්න කුඩ්ඩු වෙලා යන පිංගල් අනි කාලතුනක් ලොක්කු එක කුඩු කරල ගන්නකිරින් බහිතපා එක මිෂණයක්වත් ගහල නැති ම කාලකඩ්ඩේ ගෙන්නේ අර මේ එකන අපේ විදිහටකිව අපේ ලංකා විදිරිකුත් වෙලා බල්ලන ඒබ උහදලරන්න එතන ප්‍රශ්නය වෙලා බල්ල හැදන ඔු වදිනාව කෙරුම් වෙලා බල්ල හදල නෑ ඒක ආදුවක් කරදන්න නෙවෙයි එක වෙලාගත් නෑන ඒකත් හරි කල්තුක හදපු වෙලා වැරදි දැන් ඒකන ගයක් කලරන මුල් ගල තියන්නම චහරි වෙලාගට සිද්ධ හිටලගීකෝක තමයි අර අපිට අපේ හදපු ආයදේ කාඩත් යස් කරන්න දෙන්න කියලා එම පොපුරල අනස් කලද අන්න ඒ සිදම ගැන ඒක ඇත්තරම කාම ලෝක තිබුණන ඒක මේ සැහැන් ලොකු වෙපන්නක් කෙන ඒකාල හැටියට ඔය 90ස් පීරු පෝටිස් කන ෝටිස් කන පෝටිස් ගනත වන මේකත් තින්නේ කෝල්ුව එකත් තින 50 සලින් පටන්ගන්න කෝඩියල 30 යෝගෙන මන හරිටමට ඉන්න පුති ස්ත්‍රී අමතවේ ඔව 1940 තමයි ගැන මේ අඩෝ ඒගන්න දෑල්ලක පට්ට විසද්ධ කියල එත නිතර නැගැන්නේ ආයමත් මේ තෑල්ලිකට ලස්සන ගැන උගේ චයිල්ඩුද්ද ච්චරම ලස්සන නාය කියල තුළ කතාත්නවා අපි ඒගෙන ස්ටෝරීමනේ ලස්සන ස්ටෝරියක් තියෙන ඒක ලස්සන ස්ටෝරි ගත්ත හිටලගේ අපිට කෙලින්බ මේ ලයි් ස්ටෝරික වෙනම ගන්න පුළන් ඒ පට්ටල් එකන ඒ පට්ටගෙද මෙහෙමයි හිටල කියන්න එකාතකින් මේ ඌ ටාගට්ට කර ගේම ගානක එන ඒ අතින් උට ෆෙඩිට්ටේ දෙන්න ගැන වූ සුවිසයිට් කරගෙන මැරුණ එක හරි එක් ප්‍රශ්නය නෑ කරන මැරෙන ආදැයි ඌ ටාගට්ට කර ගහන්න තියෙන හෙන ගවත්තු ටාගට්ට කර ගහ සමාරෙන් ඉන්න උන්නිකන් ඉගෙන වේම වෙනව හිතේතු ටාගට්ටට ගහන්න ගෙන කියන්නේ රිස්කයක් ගන්නාසම ටාගට්ට ගැහෝ මූ එන්න මොකක්ද ගැහෝ ඉගෙන මූ අනික පට්ට බයකෙක් ඉගන්නේ අපේ අපේ ප්‍රභා කරන වගේ ගෙත්තමයික කොච්චර ලොක්කෙකුණ තු බයයි කෙනෙ එනව නිකන් ගෙන පෝට්‍රසගෙන යුගති පෝට්ටක් කලාගෙන සිද්ධයකවිටි තම ඉතින් මේ ඒ නියවරම් පැතිවලට නැගෙන මගේ තින සිද්ධියක ගෙන මංගද මුකුත් රෙඩියලා නෑනගෙන නාසයකක්ද නාසයගේ පලනි දහස එකක් කර ඒක කෙරවුණ අරි ඉන්ට්‍රස්න ඒක කරන්න දින ලස්සන සුව මත්තේ ඇහුවන ඕ ඒගැන ඒ රද්ද සෝල පාග ප්‍රෝබ්බෙක්යන් මක්කරිතෙන අන්න ගිල් බලාගෙන බට ලස්සන ලස්සන ඒ තියෙනවා කියන්න පොතන හිට හිටලගෙන තියෙනවා තව මේක ගද්ද ගත්ත මේ පතමකර පොපුරව්ක මොකක්ද මේ චනබිල්ලගේ ස්ටෝරික එකක් පටල අම්මටසර ඒක නෙක්ස් ඒක ටීසිසේ බලන්න ඒක ටීසිට කට ඩිස්කනට ඩිස්කටිනු කරන්න ගැන ෂූට් කරන්න ඒක මහිතන්න
ඒ චැනල් බිල් එකේ ස්ටෝරි එක ඉන්න ඒ බලන්න හොඳයි. ඒක මේ කියන්නේ වයිටගේ වීඩියෝස් ටිකක් තියෙනවා මේ කියන්නේ උන් ඒක ඇතුළට යනවා කියන්නේ ගැන අර කයිද? කයිද? රේඩියක්ටව සෝන් එකට ගෙන මේ හොට් සෝන් කියලගෙන ඔව්. ගෙන හොට් සෝන් එක ඇතුළට යනවා මට මත්තක විතර ගයි කවුන්ට එක 2000 විතර තියෙන හ්ම්. එන ලොකු කවුන්ට ගාලා වදිනවා ඇති. මීටරේ ඕ ගාලා වදින්න පටන් ගන්න කිය. උන් ඒක අස්සට ගිහිල්ලා ඉගන්නර රේඩියක්ටි වෝට තින ඉගන්න ඕකයාරම ඔවුබට ටීසේ බැලුවන අර ඉස්සල්ලබුම් අර අර වාතුර එන්න එන්න ගොඩක් ඒකසට පම් කරනාන ඔව්. ඔය ඔක්කොමර පහල තියෙනන බේස් අර බේස්මන්ට එක එකතු වෙලා තියෙන ඔව්. අලාර මේ අර තුන්දනෙක් යන්න බං අර වැෑල්ලයක් කරින් ඔව්. බට මතගෙන ඔව්. මේ අන්න ඒ වතුර එකන්න ඔක්කොම එකන්නේ ඕකේ නිවක්ලිය රියක්ට කෝ එක තියෙනවා ඔව්. ඒක මේ එලිෆන් ෆුඩ් කියල මට මතකදිර එකට ගන්න එලිෆන් ෆුඩ් කියලා ගැන ටෙලිෆෝන්. චරටක ග්‍රෝවෙලා තියෙනවා හ්ම්. මේ ඉගැන ඕකේ තියෙන යුරේනියම් ඔය සිද්ධහින් දෙක පට්ට රියක්ටව ගැන රේඩියේෂන්ස් ඇත්තටම අපිට ඕන්නලනු ප්‍රේඩේෂන්ස් එමිත් වෙනවාන හැබැයි ඒක මේ අයනයිස්සන රේඩේෂන් යන්න විතරයි ඒක බරපතල වෙන්න නත්තම් දිස්න්න අරවා මේ අයනයිසන් විරේනිය දැ ඕක ඇතුළ එහෙම උන්වන් අර රේඩියක්ට වෝට වල පීන පින පිස්සරිකක්බ ටික යන ට්‍රැක් ඩෑල් ටික ඒකස්වේ මේ සිම් කරනවා ඩයිල් කරන්න ඒගන තනිවාරෙන් වැදෙනවා මචන් සොට්ට එක වැදෙනවා අවුලන්නෑ මලත් පොඩි ආසාර්ථන ගන්න මේ කොහොමන් බැරණගෙන්ද කලින් බරනත් පස් වැරත් මැරණ එක තම වෙන්න කර වෙන්න දෙයක් එන්න ටයිඩන්නේ කියාවගේ සල්ලිකාර හොඳ සල්ලි අම්බ කල කට ඔව්. කියල්ල තුළ පැරලයන ඇට නැයිරට ටයිටන්න එකත් එකෙන පට්ටන බයිගන්ට උන් මැරණා කියලා උන් දන්න මිලිසකන් ගානින් ක්‍රශ්ල මැරණ ඒකන්න ඒකෙන් තම ඇත්තර මාත් මේ ඉන්ෆලෝඩ්ඩන සිද්ධිය දෙනවත් එතකම් බැතන් හිටියෙන් පියමෝ දරන් හිට එක්ස්ලෝඩ්න ඉම්ලෝඩ් ඉම්පලෝඩ් කිල්ල මේ වෙලා තිබෙන සම්පූර්ණ ඒක මාර කියන්නේ මේ ඒගැන බේස් බේටිකල සිද්ධිය තියෙන් නැර පහල්ට යන්න ස්ට්‍රෝජීන ඒගැන හයිට් එක වැඩිවෙන්න වැඩින්න රෝයක වෙනස්සෙන් එත්න ජිය වෙනස්ස හයිට් එක වැඩිවෙන්න වැඩියන්න ඒකටම ප්‍රපෝෂණල් ලිදිහට ඒක එඩියෙන් තින ප්‍රශයක වැඩියන බේස් බේසිකලී අපේ පෝටවල වෝට ප්‍රශයකන එක්ස්ලෝජයකෙන් හුවේ හරි ඒගෙන බෝට හරි ලික්විඩ් දලා හරි මොකර ලික්විඩ් ප්‍රශයක මේශය කරන්න එක්ස්ලෝජී මතකත් නෑවන් කියන සබ්ජෙක්් දෙකක් ගොඩ්දාගෙන ෆිසික්ස් කළ වුණ හම හිතපම් මේ යකුදම සන්තෝෂ දුම සන්තෝසා පිටති නෑන නෑන එක්ම් එලව ලියනකොට එලවල් ලංගෙනකොට ඔහු ඒගෙන ලේලවල් ලියන කාලේ ලියලා අන්තිම වගේ කාලෙන් නෑන ඊට කලින් බැදහරයේද අන්තිම ඕ මාස්තුන් හතරනේ ඔය විසික් ලාසල එක්සාම්පල් ගන්නත් බෙදුව මතකද නිදන්තසමර නම් කියන්න හොදන ඇති කවන්න පේප සිටන් ගාල බෙදුව නේද 18 June 2023 ගැන අපි 24 න ලිව ජන්නල නේද ජන්නලිවර වෙබ්බලිවර නෑ ජැ අපිට කලින් ඉවරුණ සාපයක්කින්ද එක් කරන්න දැන් ජැන්ට ඕ ජැන්ට මතකන කොමරි අපිට කලින් ඉවරුණ ඉගෙන අර ආරක ඉම්පලෝඩ් වේදය කර සාමන්‍යෙන් ඒක මේ ප්‍රශයක ඇත්මස්වරක් ප්‍රශයක වගේ දාහගුණයක්ද කොහෙද කිව්වා ඒක හරිටම කල්පලේට් කරේ නෑ මගේ කියන්න ඔයගොල්ලොන්ට ටයිටන එකගේ ඩෙප්ක බලලා ඒක එච්චකට දාගෙන බලාගන්න කල්පේට් නතකොට පෙනෙයි අපේ සාමාන්‍යෙන් එල්ල එලිය තියෙන්නේ මොස්වර පෙෂය කියද බම් සයින්ස්තෝර ඊයද තියෙන්
ඊට බං අර අපි ඉස්සර ලියන්න 1 times scale One 1 time 10 පාන 1 times 10 to the power 5 5 හරි 6 හරි Pascal Pascal මොකක් හරි හරිද මේ බර ගානක් හරි මේ 10 to the power 5 1 times 10 to the power 5 Pascal ඒ කියන්නේ අර අරක ඒක වගේ බර ගුණයක් ඒක වගේ දාස් කියනවා එතකොට ඒ කියන්නේ අර height එක වැඩි මේ ඔව් ඒ කියන්නේ ඕකේ වෙන්නේ බං අර ඇතුලේ තියනවානේ අර රූම් එක ඇතුලේ කියන්නේ අපිට බ්‍රීත් ඒ කියන්නේ බ්‍රීතබල් එයා එක තියෙන ප්‍රෙෂර් එක තමයි අපේ ඇට්මොස්ෆරික් ප්‍රෙෂර් එක. මේක වැඩි වුණොත් අපිට බ්‍රීත් ගන්න අමාරු වෙනවා. කියන අපිට බේසිකලි අපිට හුස්ම ගන්න අමාරු වෙනවා. අරගේ චේම්බර් එක ඇතුලේ තියෙන පොඩි ප්‍රෙෂර් එකක් එළියෙන් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. හිතන්න තියලාව පිංගාල කියන්නේ අර ඒ කියන්නේ අර තහඩුවට දරා ගන්න පුළුවන් ප්‍රෙෂර් එක දරාගෙන ඉඳලා සිංගල් ඇකින්. ඒ කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ ඒක මැද්ද හදලා තිබුණු කාබන් ෆයිබර් වලින් කියලා කිව්වනේ. ඔව් කාබන් ෆයිබර් මොකක්ද? ඒ කියන්නේ උන් හිතේ චේම්බර් එක හදලා තිබුණේ කාබන් ෆයිබර්. හැබැයි අර එළිය තිබ්බ ලිඩ්ස් වලට මුකුත් වෙලා නැහැ. ඒක වහන ලිඩ් එක තිබුණේ ටයිටේනියම් නේ. ටයිටේනියම් හරි මොකක්ද? මෙහෙමයි හරි දෝ මේටල්ස් වල නම් මතක නැහැ. කල්නේ. වයිටින් කියන්නේ අපි ඒගොල්ලන්ට දෙමු ඒ කියන්නේ ඒවට වෙනම කියන්න මේකේ තාම ටෙස්ට් රන් එකක් බංගා මේ ඊයන දෙන්නාගේ මේ නෙගටිව් කතා කරනවා නෑ ඒක තමයි ඉතින් වෙන්නේ කොහෙන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉවරේ CI වලින් පටන් ගත්තේ අන්තිමේදී හිට්ලර් ගාඩ ගියා දැන් ටයිටන් එකට ඇවිල්ලා ඔව් දැන් ඒ කියන්නේ ටයිටන් එක මතක් වුණා මට දැන් ටයිටනික් මතක් වුණා කියලා මම මේ ළඟදී ඩොකියුමන්ටරි එකක් ආයි බලුවා ඒ කියන්නේ මේ ටයිටනික් වල මේ අර පහළ ඒ කියන්නේ ටයිටනික් මේ හොයාගත්ත 1985 වලනේ හැබැයි ඔක ගේලුනේ 1912 වලනේ ඒ කියන්නේ දැන් ඔක ඒ කියන්නේ ඇත්තටම ඒකේ මේ කියන්නේ ඒක හොයාගත්ත ස්ටෝරි එකත් පට්ට ඉන්ට්‍රස්ට් ඒ කියන්නේ උන් මේ ඒක ඒවල ඒ කියන්නේ සිප් එක කියන්නේ අර ඩැමේජ් වුණා කියලා උන් ඒ කියන්නේ අර ස්ට්‍රෙස් කෝල් එකක් දානවනේ බෑ. ඒ කියන්නේ අපි මේ කෝඩිනේට්ස් වල ඉන්න අපේ ෂිප් එකට මෙහෙම වුණා කියලා. ඒ කාලේ ඔන්න ඕක යාවල තියෙන කෝඩිනේට් එක රෙකෝඩ් කරගන්නවනේ බෑ. ඒකත් එක්කනේ කියන්නේ. කියන්නේ ළඟ ඉන්න ෂිප්ස් වලට ඔය කෝල් එක යනවා අපේ ෂිප් එක මේ ගිලෙනවා. ඒලා බේරගන්න. ඔකනේ කියන්නේ. ඔන්නෝම කෝඩිනේට් එකක් දීලා තිබ්බා. ඔය කෝඩිනේට් එක කියන්නේ ඔයගොල්ලෝ YouTube සර්ච් කරලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඒ ඔය සිද්ධිය. මේ උන් කෝඩිනේට් එකක් දීලා තිබුණා. හැබැයි කෝඩිනේට් එක බං ඒ කියන්නේ සෑහෙන්නකම් ඒ කියන්නේ ඔතෙන්ද සයන්ටිස්ට්ලා ගිහිල්ලා මේ ඒ කියන්නේ ඔය ඉස්සරම ඔය ඒ කියන්නේ සෝනා ටෙක්නොලොජි එක එච්චරම ඇඩ්වාන්ස් නැති කාලෙක තමයි ඔය. ඒ කියන්නේ සෝනා ටෙක්නොලොජි එකේ මේ අර බම්ප්ස් විතරනේ සෙට් වෙන්නේ. දැන් ඔකේද මේ සෝනා ටෙක්නොලොජි අර කොඩාම්මත් නෑ. ඒ කියන්නේ උන් බම් මුල් කාලේ ඉන්නේ සෝනා එකේ වෙන්නේ මෙහෙම එකෝ එකන්නේ ගිහිල්ලා රිෆ්ලෙක්ට් ලා එන එකනේ රෙකෝඩ් වෙන්නේ. ටයිම් එකට රෙකෝඩ් කරන්නේ. මුල් කාලේ ඕක රෙකෝඩ් කරගන්න බං මොකක්ද කරන්නේ? ඉස්සරහින් TNT දාලා සෝනා එකක් පහලින් එන්නේ. TNT වල එක්ස්ප්ලෝෂන් එක සවුන්ඩ් එක ගිහිල්ලා එකෝ වෙලා එන එක තමයි රෙකෝඩ්. මුල් කාලේ. ඔව් ඒ කියන්නේ අර ඒ කියන්නේ දැන් වගේ එමිට් කරන්න සෝර්ස් එකක් තිබිලා නැහැ. උන් ඉස්සරහින් TNT දාලා පහලින් එකක් එල්ලලා. අන්න ඒ කියන්නේ ඒකෙන් තමයි ඒක රෙකෝඩ්. ඊට පස්සේ හදලා තියෙන සෝනා එක ඒකේ මෙහෙම දෙපැත්තක් හව වෙනවා හරිද? ඒ කියන්නේ ඒකෙන් මේ මිට්ටලා අයිමත් ඔව් නෑ ඒ කියන්නේ සෝනා කියන වෙනම ටෙක්නොලොජි එකක් නේ. මම අර ඒකේ මෙහෙම ගැන කිව්වම කෝන් එක රේඩාර් එක කෝන් එකත් එහෙමනේ. නෑ ඒ කියන්නේ මේකේ තියෙන්නේ මාගේ මේ අල්ලවල් දෙක තමයි ස්කෑන් වෙන්නේ මෙහිම හරිද? මේ මැද්ද හිස්තනක් තියෙනවනේ. ඒ කැලේ මොකද ඩිටෙක්ට් වෙන්නේ නැහැ ඒ සෝනා එක. මාර සෝනා කරද? දැන් ඒකට ඩිටෙක්ට් වෙන්නේ නැහැ. ඒ මැද්ද ලොකු නිකන් අර චූටි ලූප් හෝල් එකක් තියෙනවා. ඒ ලොහොම ගිහිල්ලා හෙන්නට try කරලා දෙනවා. වැඩේ වෙලා නැහැ. ඊට පස්සේ මේ කවුද? ඔබ හොයාගත්ත සයන්ටිස්ට් ඉන්නවා. ඔබ හොයාගත්ත කියන ඕකේ තව
පිටිපස්සේ සීන් තියෙන හරිද මේ කව එක ඒවත් ඒක ඇතුළට කැමරාව සිප්පි ඔක අන්තිමටම හොයාගත්ත එක්කෙනා ඔක දැන් ඔහුට හොයාගන්නත් පුළුවන් හරිද හැබැයි උට ඔක බජට් නැහැ ඌ මොකද්ද කරලා තියෙන්නේ ඌ මේ නේවි එකට ප්‍රොපෝස් කරලා තියෙන ප්‍රොජෙක්ට් එක සබ්මර්සිබල් ඩ්‍රෝන් එක කියන්නේ සබ්මර්සිබල් කැමරා එක ඒක උන්ට ඕනි වෙලා තියෙන්නේ උන්ගේ නැති වෙච්ච සබ්ස් දෙකක් තිබෙනවා සබ්මරීන් දෙක ඒ තියෙන සබ්මරීන් දෙක වෙන කෙනෙක් හොයාගත්තොත් ඒ වැදල තියෙන ක්ලාසිෆයිඩ් ෆයිල්ස් අනේ ෆයිල්ස් ටික හොයාගන්න නැති උන්ට ඒක කලින් තමන් හොයාගන්න. එතකොට මේ ෆයිල්ස් ටික ආයෙ රිකවර් කරගෙන ඉවර කරන්න පුළුවන්. ඔය සබ් ගැන කියද්දි මට වෙනම කතාවක් දැන් මතක් වෙනවා. ඒක ඒ ඕනේ නෑ පස්ස නැත්තම් මේක දිග. එහෙනම් දැන් ඕක හොයාගන්නේ ගිහිල්ලා දැන් ඌකට දැන් කියන්නේ ඌට මේකට දැන් ඌ හතරේ ඉවරලා දැන් ඌට ටයිම් එකක් දෙන්න. ඒ මූ නේවි එකට ප්‍රොපෝස් කරනකොට කියලා දෙනවා කියන්නේ මූ ඒකට ඒ කියන්නේ මූ ඉල්ලලා දෙනවා මට ටයිටනික් එක හොයාගන්න ඕනි. එන මට මේකටත් ඕනි කියලා. නේවි එකෙන් කියලා තියෙනවා ඔයාලට වැඩ කරන වෙලාවට කරන්න ඔයාලට ෆ්‍රී ටයිම් මැසේජ් නාම ඔයාගේ තියෙන ඒ කියන්නේ අපේ තියෙන ඔක්කොම යූස් කරලා ඔයාගේ ඒ දේ වලට ඔයාලට යූස් කරන්න පුළුවන් ඔයාගේ ෆ්‍රී ටයිම්. අපේ සබ්ස් දෙක හොයලා දෙන්න. ඔය සබ් දෙක හොයාගෙන තියෙනවා. සබ් දෙකෙන් එකක් හරි දෙකම හරි හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මූට අන්තිම දවස් 12ක් තිබිලා තියෙනවා. අන්තිම දවස් 12ම දැන් දවස් 12ක්ම ඕක කරන්න බෑනේ බා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ගියපු මේ ඒක හොයන්න ගියප පින් පොයින්ට් කරලා තිබ්බල ලොකේෂන් 1000ක්. හතක් කරේ හොම ගන්න. හරියට සෙක් නම්බර් එක නෑ. ඔන්න තියෙන ලොකේෂන් සෙට් එක ක්‍රොස් දාගෙන තිබුණා. මූ දැන් අර දවස් 12ට යන්න ඉස්සලා දාගන්න පාර. ඉස්සලා චිප් එකක් ඇවිල්ලා ඒ චිප් එක යවල ඔය ටික ස්කෑන් කරා. සෝනවලි. ඒක මොකද අහුවෙලා නැහැ. ඊපස්සේ මූ ගිහිල්ලා එක පොයින්ට් එකකට ගිහිල්ලා ඒ ඔක්කොම චෙක් කරාලු දැන් අන්තිම දවස් ගන්නට ඇවිල්ලා. ඊට පස්සේ එකම එකක් විතරලා එතෙන්ට ගිහලා චෙක් කරලා එතන කැමරා එකක් දාලා ඒ කියන්නේ උගේ තිබ්බ සබ්මර්සිබල් එක දාලා චෙක් කරනකොට උහාගෙන තියෙනවා මේක ටයිටනික් ඒක හොයාගෙන තියෙන්නේ අර සබ්මර්සිබල් එක මේ එක්ස්ප්ලෝඩ් වෙනවානේ. ඒ කියන්නේ අර මං කියනර සබ්මරීන් දෙකක් තිබ්බ කියලා. ඔය සබ්මරීන් වල සබ්මරීන් බං ඒවා ඒ වගේ කියන්නේ ඩිබ්‍රීස් මෙහෙම වටේට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඩීප්ලි රේල්ලක් හොයාගෙන ගියොත් ඒ කියන්නේ මේන් රෙක් එක හොයාගන්න පුළුවන්. මූ කරලා තියෙන්නේ මූ ෆුල් ෂිප් එක ගන්න ගියද නැහැ. චුටි කෑලි වහන්න ගිහින් ෆුල් ෂිප් එකම හම්බෙලා තියෙනවා 1985 වල. ඒකත් මරු ඒ කියන්නේ මම ඔය ගුව දෙවි අසන්න තියෙනවා. මේක මරු ආතල්ලයි. මම අතේ දෙට කිව්වා. එහෙම තමයි ඒ කියන්නේ සබ්මරි හොයනකොට වට ආදල් නැතිනවා අපිට එනවා චිල්ල කතා අහනකොට නිකන් එනවා මුතු ඒක කර හොයන්න ඕනේ කියලා අයිඩියා එකක් ඔලුවට ගන්නවා අර ඒක වෙන නෝ තමයි එහෙම හොයන්න දෙන්නේ නැත්නම් ඉතින් නන්දි ගවයා ඉතින් ඒ කියන්නේ මේ සබ්මරීන් වල බාලනාන වෙන පණී මේ ෆිල්ම් එකක් තියෙනවා මේ ඩවුන් පෙරිස්කෝප් වල මම මේ ළඟදී එක බැලුවේ අල්ලෝ ඒක තරම් hina ගියේ නෑ බල්ලෝ ඒක ආතල් ළඟදී බලපු පට්ට කොමඩි මූවි එක මේ පරණ මූවි එක ඒ කියන්නේ සබ්මරීන් එකක් ඇතුලේ ඒක ට්‍රැක් දායක් හයිලර් එක මම දැන් දෙක ඒක hina වෙන්න ඕන නම් බලන්න ඩවුන් පෙරිස්කෝප් හරි මොනවද කියන්නේ තියෙන්නේ මම කතා කරා දැන් කට්ටියට අහිත දන්නෙත් නෑ මුන්දෙන කියවන වැඩි කියලා ඒවර අවුටොට්ට ෆික් දෙන්න එක පාට පැන්න උනේ සීයි වලින් පැන්න හිට්ලගෙන් ටයිටනික් ගියා ටයිටන් එකට ගියා ටයිටනික් කරනවා ඉන්ඩීටේල් මේක දේවල් සබ්ජෙක්ට් ගැන තොයට ටිකක් කරේ එහෙම ආයි ඉතින් වෙන්නේ නෑ නේ බං අපිට ඔබට නම් එනවා මට නම් එන්න අපේ වෙලාවක් නෑ මට ඉන්ට්‍රස්ට් එකක් ආවොත් ගොඩක් කරලා කෙරේ මට දැන් මේ මම හොයාගත්තේ ගත්තම මට හොයාගන්න try කරනවා මේ මට ඉන්ට්‍රස්ට් එකක් තිබ්බ නිසා මම හෙව්වේ කියන්නේ අර මම ඉන්න ෆීල්ඩ් එක ගන්න බං එතකොට ඒකේ තියෙන එකක් නේ අහුවෙලා තියෙන්නේ මට
පොඩ්ඩක් ඔය ස්ටෝරියට හරි ආසයි කියනමුතු ඔයලා තිබ ගේම ගෙන හොයලට ඔකහු අවඩ්ලස් ගේම ගෙන හොයලට ඔකහු නැත හු එන්නමට එක ස්ටෝරේ තේරුන්න ගේම ගෙමුත් මෙලෝ ද තේරුන්න නිකර මයින් ෆක් කරලාගේ ගාල බලහංක ඔය ගානය ගාල බලන්න අවඩ්ලස් ගේම් සිරිස තින මොකක්ද තේරන්න පයිසේෂ් කියලගෙන් තින ඒගේ ස්ටෝරි ඇත්තම වගේ මොක්කර කැන ඇත්තර මේ කොඩන්ට තිරින් අරදයක් මවන්ඩ බෑන තියෙන ගම්ම මොක්කර බේසයක් කරලම ආදානයන් ඒවගේ ස්ටෝරි මාර ඉන්ටරස්ටිං ද නිකන් එක පාටර දැන් දෙබල ෆිල්ම් හදනගේ හැදවාම ඉතින් එන්න චෝරයිට පස්සේ නෝ ෆිසික්ස් ෆිසිකුත් නෑ මොනවත් නෑ වගේ මේ වගේ ලස්සන සෝරිකක් කරගෙන හදනකොට මාරම ලස්සනයි ඉගෙන මම දැකලා දෙනවා ඉගන්නේ ගේම් ඩෙවලොපර්ස්ලාගේ පට්ට ස්ටෝරි තියෙනවා ඉගන්නේ උන් හදන ස්ටෝරි එක ගේම් එකේ පේන්නේ ඒක ඩිස්කවර් කරනකොට තමයි මාර ලස්සන ගැඹුරට යන්නේ කියන්නේ උන් මාරට හිතලා හදන්නේ ඒක 아무තු මේක ෆීල්ඩ් එක ඒකනේ ආස ගේම් ඩෙවලොපර් වෙන්නේ ඉතින් ස්ටෝරි ඩෙවලොපර් තමයි මාතම ඒ නෝගේ තියෙනවා නම් ඔය ගේම් ඩෙවලොප් වෙනකොට ක්‍රම දෙකක් තියෙනවා එක්කෙනෙක් කරනවා ගේම් ප්ලේ එක අරගෙන ඌ ස්ටෝරි එක ඒකට ගහනවා තව එකෙක් කරන ස්ටෝරි එක අරගෙන ඒකට ගේම් එක ඔබනවා අර ගොඩක් සාර දෙවෙනි එක තමයි ලස්සන දෙවෙනි එක තමයි ලස්සන මාරම සාරතක ඒක කියන්නේ ස්ටෝරි එක ලස්සන ගේම් එක ඔබන්නේ ඒකට පට ලස්සන ගොඩක් කියලා දැන් ඕසෝන් නේම ඔක්කොම නිකන් ගේම් පේස් එක ස්ටෝරි එක ඔබනවා වගේ දැන් උන් කරන්නේ ඒකට DLC දාලා ඒකට ඔබනවා ඕසෝන් එකට කරන්නේ කෝස්ට මොකද උනේ අරකට වුණා මේකට වුණා ඔක්කොම ඔබනවා අස්සට එතකොට නිකන් අල මැල්ලුම වගේ ලෝවත් තේරෙන්නේ ඒකටත් තේරෙන්නේ අඩෝ ඔව් ඒක නෙන්නේ ඒ එන කම්ප්ලීට් ඒ කියන්නේ මේ වගේ ස්ටෝරි එක බලපන් පරණ සීරීස් එක වෙනම අලුත් සීරීස් එක වෙනම මෙලෝ ගැලපෙන්නේ නැහැ දෙකේ ඊට පස්සේ උනන්ට පරණ එක තමයි ඉතින් මිනිස්සුන්ගේ හදවතේ තියෙන පරණ සීරීස් එක මොල් ඩියුටි කිව්වහම මොල් සීරීස් එක කියන්නේ පට්ටම සුපිරි ඒකට ගන්න බෑ අලුතෙන් ගහපු මොනවට අලුතෙන් අර MW3 අපිත් ඒ වගේ අපි තාම ගහන්නේ ඒ කියන්නේ අපිට සිස්ටම් රික්වයර්මන්ට් නැහැ අලුත් ඒවා ගහන්න සල්ලිත් නැහැ ගන්න එතකොට පරණ ගේම් තමයි පට්ට ගහන්නේ එතකොට ගන්න එතකොට මේ අර ඒකේ ස්ටෝරි එකත් මාර ලස්සනයි අර ඒක දැන් අතන දැන් අලුත් ගේම් කරන්නේ මේකගේ තියෙන එක උස්සලා අරගෙන මූ හදනවා දැන් අර MW එකකට තුනේ ඒක MW3 අලුතෙන් ආපු සීරීස් එකේ මේ සිරිසන මේ ගේම් එකේ මේ බෝසෝන් එකේ තිබ්බ ටික මුස්සලා දාලා තිබ්බා. කෙලින්ම ෆීඩ්බැක් අන්තිමට බැනලා තිබ්බ හොඳට සම්පූර්ණ කාලා තිබ්බ ගේම්ස් ඔක්කොම. අර ඒ වගේ පිස්සු නටනවා ඉතින් අපේ. දැන් Ubisoft එකට මාර විදිහට වදිනවා මේ ටිකේ. ගේම් ඉන්ඩස්ට්‍රි එකේ නම් අපිට හදන්න පුළුවන් මොනද? ඔය ඉතින් ඒ කියන්නේ ස්ටෝරි එකක් තියෙනවා නම් උන් එක ලස්සනට හදන්න ගන්නවා කියන්නේ. ඔව් ඒක තමයි. එතකොට අපි එහෙනම් ඩීවලොපර්ස් ඔෆ් ඔව් වන්නේ. ක්‍රෙඩිට් ඒ කියන්නේ ඒක වෙන්නේ බං ලොකුවට දැන් ඔය ඇක්ටිවිෂන්ස් ඔය වගේ ඔය කම්පැනි තියෙන උන්ට ලස්සන ස්ටෝරි ගන්න බෑ බං. අර චූටි පොඩි ළමයි පහේ හතරෙන් පොඩි උන් සෙට් කරලා අර පොඩි උන් හරි පොඩි ගෲප් සෙට්ලා කරන්නේ උන් තමයි සුපිරි ස්ටෝරිය හදන්නේ. අන්න ඒක තියෙනවා. චූටි ටීම් එක තියෙනවා දැන් ඔය අවුස්ලා ස්ටෝරි එක හදලා තියෙන්නේ රෙඩ් බැරල් කියලා කම්පැනි එක. එන පොඩි කම්පැනි එක. ඊට පස්සේ ඔය වයිස් ඒජ් එකක් හදලා දෙන්නේ ඒ වගේ මොකක් හරි යන්නේ වගේ පොඩි ස්ටෝරි කම්පැනි එකක්. හරි ඒ වගේ පොඩි පොඩි වලින් තමයි දෙන්නේ ගේම්. අපි එනම් නවත්තමු නේ මෙතනින්. තන්. ඔව්. ඒ ඉතිසෙල්ලා කියන්න මේ ගේම් ගැන බලා ගන්න ඕන මොකද්ද ඔබේ channel එක ආරුස් ගේමින් කාපු ගේම්. නෑ නෝට් channel. ඒක ඕනේ ඔතෙන්ට කියන්නේ ඒක ප්‍රයිවට්. ඒ කියන්නේ ගේම් ප්ලේ බලා ගන්න ඕන අයිකට ඵලයන්. මේකට සබර කයිප්ස් කරන්න උන්නම් කරපන් නැත්නම් ඒකට. මේ එහෙම කියන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ අකරන් කොහොම නම්බ අනිවාර්යෙන් අර හොයන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඔයගේ පරණ දේවල් තියෙනවා නම් ඉන්ටරෙස්ටිං දෙයක් දැන් අපිට ටච් වෙන්න තියෙන කියන්න අනිවාර්යෙන් හොයනවා. නෑ ඒ කියන්නේ අපේ උන්ට බං කරන්නේ අනිත් පැත්තනේ දාන්න එපා කියලා. රිවර්ස් සයිකොලොජි කරන්න එපා කියලා කියන්නේ. අම්මා කියන්නේ තෝ එළියට යන්න එපා කිව්වොත් අපි එළියට පනිනවා නේද? ඒක තමයි අපිත් කරන්නේ. අනිවාර්යයෙන්. රිවර්ස් සයිකොලොජි. හරි එහෙනම් අද රිවර් කරමු මේක එඩිට් කරන ඔබ දැතර බුදු සරණයි.
මද එඩිට් කරන්න කරගෙන බලය. මට සතියක් විතර අප්ලෝඩ් කරන්න එඩිට් කරන්න අවුල් අන්න මාස තුනක් රෙකෝඩ් කරන්න පිටියන සතියක් ඉන්න බලින් බාලක දෝෂ ඔබ කෙලිය ඔයිස්සකට කෙලිය ඉටවත මල නැවතුවා ඒක තනිකර මහල ඊටස මට වැඩ කරුවතා මට වැඩ වෙලාට උඹට බිසි නැමන් ප්‍රීවෙලාට ඔව්. බිසි මම් දැම් උබත් කීසරමයින් ෝක ඇහුව දැම් පෙරේ දැහවා පෙරේදමට නිල්ල උදී දැක්කේ සම්ද නෑ උඹ උදෙත්තිටන ඔබ දවල් හැරලා ගොත් ඔහු මන්දවල් ඒන මං උදේ නැගිටලා අපහු නිදාගත්තා තුදාරපුත ඉද නෑනමං ඉදි වැඩ කරන ඇත් හරි එනම් චාචාව් ගුණපුස ජයපුර අපි රෙකෝඩ් කරන්න මහා පාන්තර එවුන්නට බල ගොල්ලාක බලක තුනාවාට තියෙන් ටයිම් තුනාවා. ඔය රටේ මොකක්ද ටයිම මේ රටේ මල්ලි අහද්ද මම දෙවලින් කියන්නගේ මත නැක ඔන්න ඕන්නෑ බයිබයි චාවෝ චාචා ගුණපුස ජයපුර ජීවී ගේ බයිබයි කට්